ලංකාවේ වැඩියෙන්ම බැනුම් ආපු පුතා මට ඕන තරම් බයි. දැන් හම්බන්තොට එයාපෝට් එක තියෙනවා. දැන් ෆ්ලයිට් එකක් දෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා කියලා තමයි කියන්නේ. අපි අද වෙනකම් මේ ආණ්ඩුවට තේරුම් ගන්න බැරුණ ඇයි පොත් සිට ගැදුවේ කියලා. කෑෂ් ට්‍රාන්සැක්ෂන් එකක් කරාම උගන්ඩා වලට ඒක රාජපක්ෂලගේ සල්ලි ගෙනිච්ච කියලා කිව්වා. ඔබතුමා මේ යෝගා කරන්නේ මේ ෆොටෝ ගහන්නත් නෙමෙයි. නෑ නෑ. මත්තලට ප්‍රයිවට් ජෙට් එකක් ආවම නාමල්ගේ ප්‍රයිවට් ජෙට් එක ඇවිල්ලා. කලින් අපි බලමු කොහොමද අපි මාකට් කරන්නේ කියන එක. අන්තිමට අරයා කරොත් මෙයා හොරා වෙනවා, මෙයා කරොත් එයා හොරා වෙනවා. දැන් මේ ආණ්ඩුවෙත් මම දැක්කා හොඳ කාරණයක්. ඒ තමයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා රට විකුණන විදිය. හැබැයි ඉතින් තාම අපි අර බිග පික්චර් එක නෑ කියලා මම කියන්නේ දැන්. LGBTQ කියන සෙග්මන්ට් එක. අපි ලංකාව සෙක්ෂුවල් ඔරියන්ටේෂන් මත ප්‍රොමෝට් කරන ටූරිසම් එකක් අපි බ්‍රෑන්ඩ් වෙනවා නා. ඔබ හිතනවාද lack of leadership කියන එක මෙතන තියෙනවා කියලා? මේ ඉන්ඩස්ට්‍රි එකට ආණ්ඩුව මැදිහත් නොවන තරමට වාසි. එකම එක සංචාරකයයි 2018 වඩා වැඩි වෙලා තියෙනවා. මම ස්පෝර්ට්ස් මිනිස්ටර් කාලේ FIFA ක්‍රිකට් ස්ටේඩියම් එකක් මගේ එන්න සයින් අප් කරන්න බලුවා. ඔබතුමා බලයකට ආවොත් ඔබතුමාට මේක වෙනස් කළ හැකිද? ඒතර මම හිතනවා ටූරිසම් සෙක්ටර් එකේ අපි යවනවනේ අන්ස්කි. මම බය නැතුව කියනවා ඉන්ඩස්ට්‍රි එක තමයි ටූරිසම් ලංකාවේ ප්‍රොටෙක්ට් කරගෙන ඉන්නේ. ස්කිල් එකක් ට්‍රේනින් එකක් නැති කවුරුත් ඒගොල්ලෝ බාරගනිද? ඉන්දියන් සාගරයේ මුතු ඇටය කී කී හැමදාම ඉන්නත් බෑ. ඔයගොල්ලෝ හිතුවද මේ වගේ ලොකු දේවල් සම්බන්ධව? ඔය ලංකාව ගැන මාකට් කරන දෙයක් නෑ නේ. ඔබ ටාගට් කරන්නේ මේ ප්‍රමාණය. ළමයිට බලෙන් බිත්තරයක් එහෙම කවන්න try කරන බෑ ඒකත් අමාරුවෙන් කරගන්නේ. ඇයි එහෙම එකක් හැදුවේ? දැන් මම හිතනවා හදපු ඩිසිෂන් එක හරි. මම හිතනවා අපේ රටේ අපි රීජන් එකේ වගේම මේ ඉන්දියන් ඕෂන් එකේ හබ් එක බවට අනාගතේ පත් වෙනවා. අයබෝන් Legends of Hospitality අපේ ආයමත් සුවිශේෂී පුද්ගලෙක් එක්කන් ඇවිල්ලා තියෙනවා අපේ වැඩසටහනට. ඉතින් අද අපි එක්කන් ඇවිල්ලා තියෙන්නේ ලංකාවේ වැඩියෙන්ම බැනුම් ආපු පුතා. ඒ තමයි නාමල් රාජපක්ෂ මහත්මයා. අයබෝන් නාමල් රාජපක්ෂ මහත්මයා. ඉතින් අද අපි ඔබතුමත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දේශපාලනය නන් නෙවෙයි. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ටූරිසම් එක සම්බන්ධව. ඔබතුමාගේ මොකද්ද මේ ටූරිසම් එක ගැන තියෙන අදහස? ඔබතුමා ඉදිරි අනාගත නායකයෙක් විදිහට මොකද්ද මේ ගැන දකින්න විදිහ ගැන අපි අද විප්‍රාම් කරලා බලන්න හිතුවා Legends of Hospitality විදිහට. ඉතින් මේක සුවිශේෂී වැඩසටහනක් වෙයි කියලා මම හිතනවා. ඉතින් මන්ත්‍රීතුමා මට කියන්න ඔබතුමා දකින්න විදිහට ශ්‍රී ලංකා ටූරිසම් එක මොකක්ද කොතනද තියෙන්නේ? මම හිතන්නේ අපේ රටේ විශේෂයෙන්ම ටූරිසම් සෙක්ටර් එක නොයෙක් ක්ෂේත්‍රවලට බෙදලා තියෙනවා ලෝකෙම. අපේ රටේ පමණක් නෙවෙයි. ඒ අතර මම හිතන්නේ අපේ විශේෂී වෙන්නේ අපේ බ්‍රෑන්ඩ් එක සහ අපි ඔෆර් කරන දේ වගේම අපේ මික්ස් ඇන්ඩ් මැච් එකක් තියෙනවා. අපි අසල්වාසී රටවල් නම් කියන එක හොඳ නැති මම නම් කියන්නේ නැතුව ගත්තොත් අපේ කම්පිටිටිව් මාකට්ස් ගත්තොත් අද එක පැත්තකින් කෝ ඒවා ප්‍රමාණයෙන් විශාලයි. සයිට්ස් ගොඩක් තියෙනවා හැබැයි ගොඩක් කාලයක් යනවා. එහෙම නැත්නම් අයිලන්ඩ් නේෂන්ස් විදියට මාකට් වෙන්නේ. හැබැයි අපේ මිෂන් මැච් එකක් තියෙනවා. හැබැයි ඉතින් මම හිතන්නේ අපි මගේ අප්‍රෝච් එක ඇතර වෙනස්. සමහරට ඉන්ඩස්ට්‍රි එකේ සමහර එක පොසිටිව් දකින්නත් පුළුවන්, නෙගටිව් දකින්නත් පුළුවන්. මොකද ඉන්ඩස්ට්‍රි එක ඩිවයිඩඩ් ඉන්ඩස්ට්‍රි එක එක සෙග්මන්ට්ස් වලට ඇඩ්‍රස් කරන ලොකු පිරිසක් ඉන්නවා. ඉතින් මම හිතන්නේ මම දකින්නේ පොලිසි මේකර් කෙනෙක් විදියට නැත්නම් ආණ්ඩුවක් හෝ ප්‍රතිපත්ති සම්පාදකයෙක් විදියට අපි කල යුත්තේ ඉන්ඩස්ට්‍රි එකට අවශ්‍ය ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හදන එක. ඉන්ඩස්ට්‍රි එකට අවශ්‍ය ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හදන එක. අපි ඇම්බිෂන් ටාගට්ස් දෙනවා. අපි කියනවා අපි 5 මිලියන් ටූරිස්ට්ලා ගේනවා, 3 මිලියන් ටූරිස්ට්ලා ගේනවා. මේක හරි ෆ්‍රජයිල්. ලෝකේ තියෙන තත්ත්වයන් එක්ක මේ හැමදේම අඩු වැඩි වශයෙන් වෙනස් වෙනවා. වගේම අපේ රටේ බැංකු සිස්ටම් එකත් එක්ක මේක බැඳිලා තියෙනවා. කියන්නේ කතරම් දුරකට සාර්ථකව ඩොලර් ටික ලංකාවට ගේන්න පුළුවන්. එහෙම නැත්නම් බුකින් විතරක් ලංකාවට එනවද? මොන සෙග්මන්ට් එකද අපි ඇඩ්‍රස් කරන්නේ? එක කට්ටියක් කියන්න පුළුවන් අපිට ඕනේ හයි එන්ඩ් ටූරිස්ට්ලා කියලා. තවත් කට්ටියක් කියන්න පුළුවන් නෑ එහෙම නෙවෙයි. කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ වැඩිපුර යන්නේ බෑක්පැකර්ස්ලා. එහෙම නැත්නම් ලෝ එන්ඩ් එකේ ටූරිසම් කියලා. සමහරව කියන්න පුළුවන් ගෲප්ස් කියලා. මයිස් ටූරිසම්. සමහරව කියන්න පුළුවන් ස්පෝර්ට්ස් ටූරිසම් කියලා. නැත්නම් ලෙෂර් ඉන්ඩස්ට්‍රි එකේ. එහෙමත් නැත්නම් ආයුර්වේදික් ස්පා ලෙවල් එකේ කියලා. මම හිතන්නේ අපි ආණ්ඩුවක් සහ පොලිසි මේක කළ යුත්තේ මේ හැම දෙයකටම අවශ්‍ය ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හදන එක. ඉතින් අපි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හැදුවොත් අපේ ටාගට්ස් වලට ඉබේම අපිට යන්න පුළුවන්. හැබැයි අපි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හැදුවේ නැත්නම් අපි කොච්චර හොඳ තැනක රට බ්‍රෑන්ඩ් කරත් මොකද අපි අයිලන්ඩ් එකක් එන්නද අපි අයිලන්ඩ් එකට එන්න තියෙන්නේ ක්‍රම දෙකයි. එක්ක ගුවනින් එන්න ඕනේ, එක්ක මුහුදෙන් එන්න ඕනේ. මේ දෙකේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක අපි එක්ස්පෑන්ඩ් කරන්නේ නැතුව අපි කොච්චර නම්බර්ස් වයිස් ටාගට් දුන්නත් ඒක ප්‍රැක්ටිකලි අචීව් කරන්න බැරි වෙනවා.
සහ අපි ඒ නම්බර් එක අචීව් කරත් අපේ බැංකින් සිස්ටම් එක සහ මේ රටේ සමහර මූල්‍යමය ප්‍රතිපත්ති ෆිස්කල් පොලිසිස් වල ඒ ෆ්ලෙක්සිබිලිටි එක නැත්තම් අපිට නම්බර් එක ආවත් රෙවෙනියු එක අඩු වෙනවා. ඔව්. ඉතින් මම හිතන්නේ මගේ අප්‍රෝච් එක ඒක. මම දකින්නේ අපි ආණ්ඩුව වලට මේ ඉන්ඩස්ට්‍රි එකේ ඇතළු මේ ඉන්ඩස්ට්‍රි එකට ආණ්ඩුව මැදිහත් නොවන තරමට වාසි. මම දකින්නේ. හුඟක් වෙලාවට ආණ්ඩුව මේක වැඩිපුර මැදිහත් වෙලා වැඩිපුර උදව් කරන්න ගිහිල්ලා ඉන්ඩස්ට්‍රි එක කඩාවැටිච්ච අවස්ථාවල් ඉතිහාසයේ තියෙනවා. ඒ වගේම තමයි අපි මේ සෙල්ෆ් ඩිපෙන්ඩ් ඉන්ඩස්ට්‍රි එකක්. ඉන්ඩස්ට්‍රි එක විසින් තමයි මේ ඉන්ඩස්ට්‍රි එක ප්‍රොටෙක්ට් කරන්නේ. දැන් යුද්ධ වෙලාවේ මම සර්ෆ් කරන්න යනවා. දැන් අපි අරුගම්බේ ගත්තොත් යුද්ධ පීක් එක වෙලාවෙත් අරුගම්බේ සංචාරක හිටියා. දැන් ඊශ්‍රායල් පලස්තීන් සම්බන්ධයෙන් තියෙන ගෝලීය දේශපාලන දින අපේ ස්ථාවරය මොනවා වුණත් අරුගම්බේ වල ඊශ්‍රායල් සංචාරකයෝ ඉන්නවා. හැබැයි අරුගම්බේ කියන්නේ නැගෙනහිර පළාතේ මුස්ලිම් ගමක්. අද වෙනකන් ඉන්සිඩන්ට් එකක් අපිට වාර්තා වෙලා නැහැ දියඟ පිටේ. අද වෙනකන් වාර්තා වෙලා නැහැ. ඒ කියන්නේ කමියුනිටි එක විසින් ඉන්ඩස්ට්‍රි එක ප්‍රොටෙක්ට් කරනවා. මොන ප්‍රශ්නේ තිබ්බත්. LTT එක යුද්ධ වෙලාවෙත් අපි දැක්කා නැගෙනහිර පළාතේ අරුගම්බේ පොතුවිල් වල ත්‍රිකුණාමලයේ සංචාරක ව්‍යාපාරය රඳා පැවතුණා. ඉතින් මම හිතන්නේ අපි ගවර්න්මන්ට් එකකින් බලාපොරොත්තු වෙන්නේ අන්නේ අවශ්‍ය ස්ටැබිලිටි එක ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක අපි හදලා දුන්නොත් මම හිතනවා ඔය කියන ටාගට්ස් වලට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේක සෙග්මන්ට් කරලා මේ සෙග්මන්ට් එක තමයි අපි මාකට් කරන්න කියලා ගියොත් ඒ තුල අපි තව සෙග්මන්ට් එකක් අතහැරෙනවා. මොකද ඒකමක් වෙයි දැන් අපි සමහර රටවල් වලට එක සෙග්මන්ට් එකකට යන්න පුළුවන්. මොකද ඒ රටේ ඔෆර් කරන්න තියෙන එක විතරයි. ඔව්. අපේ මිෂන් මැච් එකක් තියෙනවා. හරි. දැන් ඔබතුමා හිතන්නේ යටිතල පහසුකම් දියුණු කිරීමෙන් මේ පහසුකම් සැලසීම මගින් මේක දියුණු කරන්න පුළුවන් කියලා. මම මේ ක්‍රිටිකල් තැනකට මේක අරන් එනවා. 2018 අපි ටූරිසම් එකෙන් 4.4 බිලියන් earn කරලා තියෙනවා. 2025 3.2 බිලියන්. right? මම තරගකාරයින්ගේ නම් කියනවා ඇත්තට මේක කියන්න මට අවශ්‍ය නිසා. Thailand 61 billion 2018 2025 80 billion Bali Indonesia 19 billion then 25 billion අපි අඩු වෙලා තියෙනවා අනිත් රටවල් අපි numbers wise වැඩි වෙලා තියෙනවා numbers wise almost 2018 ගානට අපි ආවත් එකම එක සංචාරකය 2018 වඩා වැඩි වෙලා තියෙනවා. හැබැයි revenue එක අපි ගොඩක් අඩු වෙලා තියෙනවා. revenue එකෙන් අපි අඩු වෙලා තියෙනවා. අනේ එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මගේ කෙලින්ම ඔබෙන් අහන ප්‍රශ්නේ ඩිරෙක්ට් ඔබතුමා බලයකට આવොත් ඔබතුමාට මේක වෙනස් කළ හැකිද? මේක වෙනත් දිශානතකට ගෙන යා හැකිද? දැන් අහපු ප්‍රශ්නේම රටවල් කීපයක් නම් කරන්න. දැන් මේ රටවල් වල එයාපෝට් කැපැසිටි එක මොකද්ද? එයාපෝට් කැපැසිටි එක. අපේ රටේ එයාපෝට් එකේ කැපැසිටි මොකද්ද? දැන් අපි ගත්තොත් මැද පෙරදිග සමහර එයාපෝට් වල 85 to 90 million passengers ලා handle කරනවා. ඒ රටේ 15 to 16 million tourists ලා එනවා. හැබැයි handle කරනවා 85 million. අපි සාඩින් පැක් කරලා වගේ එයාපෝට් එක ඇතුළේ මම ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියන දෙයට මම එන්නම්. මම ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කිව්වේ රටේ පාරවල් තොටවල් හයිවේ වගේම මේ ඉන්ඩස්ට්‍රි එකේ අපි එයාපෝට් බේස් කරගත්තු වරාය ටර්මිනල් බේස් කරගත්තු ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ෂිප්මන්ට් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකට අපි තාම හරියට ගිහිල්ලා නැහැ. දැන් හොඳම උදාහරණය අපි අසල්වාසී රටක් එක්ක අපි එකම කාලේ තමයි ටර්මිනල් 2 එක අපි පටන් ගන්නකොට එයාලා රොබිජර්ස් එක්ක ටර්මිනල් එක පටන් ගත්තා. රටවල් දෙකේම දේශපාලන අස්ථාවරත්වයක් ආවා ආණ්ඩු මාරුණා කාලෙන් කාලෙ වෙනස් වුණා. හැබැයි අද ඒ රට 7 මිලියන් පැසෙන්ජර්ස් ලා එයාපෝට් එක හදලා ඉවරයි. අපි තාම on book 6 මිලියන් කරන්න පුළුවන්. සාඩින් ගහලා වගේ 10 මිලියන් කරන්න පුළුවන්. හැබැයි ඉතින් ෆස්ට් ක්ලාස් පැසෙන්ජර් කෙනෙක්ට එයාපෝට් එකේ දැන් අපි රෙවෙනියු ගැන කතා කරමු. ෆස්ට් ක්ලාස් පැසෙන්ජර් කෙනෙක්ට අපේ එයාපෝට් එකේ තියෙන ෆැසිලිටි එක මොකක්ද? එතනින් එළියට ආවට පස්සේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක ඇතුලේ තියෙන එතනින් එළියට ආවට පස්සේ හයිවේ එක හොඳයි. හැබැයි ඒ පැසෙන්ජර්ගේ ස්පෙන්ඩින් කැපැසිටි එකට අනුව ඒ පැසෙන්ජර්ව අදාළ ලොකේෂන් එකට ගෙනියන්න තියෙන ට්‍රාන්ස්පෝර්ට් කැපැසිටි එක මොකක්ද? ඉතින් මේවා ඇඩ්‍රස් කරන්නේ නැතුව අපි කොච්චර ලංකාව බ්‍රෑන්ඩ් කරත් මාකට් කරත් පැසෙන්ජර්ගේ ගේට්වේ එක තමයි එයාපෝට්ස් ටික. ඉතින් ඔය කියපු රටවල් 3-4ෙම එයාපෝට් හැම රටකම කැපැසිටි එක 50 මිලියන් ප්ලස් පැසෙන්ජර්ස් වල සර්විසස් දෙන්න පුළුවන්. 50 මිලියන් ප්ලස් පැසෙන්ජර්ස් වල සර්විසස් දෙන්න පුළුවන් රටවල්. අපි තවම 8 to 10 මිලියන් පැසෙන්ජර්ස් වල සර්විසස් දෙන්නේ. ඒ 8 to 10 මිලියන් පැසෙන්ජර්ස් ලගෙන් තමයි අපි 3 මිලියන් 2 මිලියන් ලංකාව අස්සර ගෙන්න ගන්න. 20%. It's a good number. සාමාන්‍යයෙන් 14 to 16% තමයි එයාපෝට් අරයිවල්ස් වලින් ටර්න් නැත්නම් එයාපෝට් එකේ මූවමන්ට්ස් වලින් ටුවරිසම් විදිහට ඇතුළට එන්නේ. ඉතින් මේ මයින්ඩ්සෙට් එක වෙනස් කරලා අපි අර බිග් පික්චර් එකට මාරු වෙනකන්
අපි අපේ රටේ එයාපෝට් කැපැසිටි එක සහ වරායවල් වලින් පැසෙන්ජර් ටර්මිනල්ස් වල කැපැසිටි එක ටෝටලි ඇට්ලීස්ට් මිලියන 80කට 100කට එක්ස්පෑන්ඩ් කරේ නැත්තම් සර්විසස් අපයන්න පුළුවන් ගාන මම මේ කියන්නේ ටූරිසම් නෙවෙයි යන් එයාපෝට් එකේ සර්විසස් අපයන්න පුළුවන් ගාන and I'm talk මම කියන්නේ ඒරොනොටිකල් පැත්ත නැතුව පැසෙන්ජර්ස් ලගේ පැත්ත විතරක් අරගෙන 50 to 80 to 100 million passengers අපි අපේ මේන් එයාපෝට් තුන කටුනායක මත්තල යාපනයේ මම දකිනවා යාපනයේ වගේම වවුනියාව එයාපෝට් එක can be a hub වවුනියාවේ තියෙන ජියෝග්‍රැෆිකල් ලොකේෂන් එකත් එක්ක අනුරාධපුරයට පැයයි මන්නාරමට පැය කාමාරයි අනුරාධපුරයට පැය කාමාරයි තිරිකුණාමලට පැය කාමාරයි ඉකොනොමිකලි මම හිතනවා පොලිටිකලි ඔබ්ජෙක්ට් පොලිටිකලි හැබැයි ඉකොනොමිකලි වවුනියා අනුරාධපුර බට අනුරාධපුරේ ඉතින් මදිහින්දා එක්ස්පැන්ෂන් වලට මොකදසේ සංස්කෘතික නගරයක් විදියට මම හිතනවා වවුනියා තමයි අයිඩියල්ම තැන. ඉතින් at least public private partnership එකක් එක්ක හරි මේ airport capacity එක අපි ඔය කියන 100 million passengers ලා ලංකාව ඇතුලේ services දෙන්න පුළුවන් විදිහට expand කරුවොත් තින් ඔය නම්බර් එක 3-4 ගුණකින් වැඩි වෙනවා. එහෙම නැත්නම් අපි මේ level එකේම හිටියොත් අපි region එකේ රටවල් එක්කවත් අපිට compete කරගන්න බැරි වෙනවා දැන් ඉන්දියන් government එක. ඕපන්ලි කියන්න පුළුවන් පහුගිය බජට් එකෙන් අලුත් එයාපෝට් 100කට සල්ලි වෙන් කරා. අලුතෙන් 100ක් හැදෙනවා. මෝල්ඩිව්ස් එයාපෝට් එකේ 7 මිලියන් පැසෙන්ජර්ස් වල සර්විසස් දෙනවා. හැබැයි කලින් මේ රටවල් දෙකේම ට්‍රාන්සිට් පැසෙන්ජර්ස් ලාවේ ලංකාවේ. මේ රටවල් දෙකේම 90% පැසෙන්ජර්ස් ලා හැන්ඩල් කරේ අපි අපේ ශ්‍රී ලංකන් එයර්ලයින්ස් එකේ ඒ කාලේ මම හිතන්නේ මූවමන්ට් 100කට වැඩි තිබ්බ දවසකට. සතියකට ඉන්දියන් මාකට් එක ඇතුළට. ඉතින් මේ තත්ත්වය හදන්න නම් එක අපි එයාපෝට් එක්ස්පැන්ෂන් එකට අපි ආ යුතුමයි. ඒක මේ පැසෙන්ජර් අපි ෆේස් අවුට් කරලා තව අවුරුදු 100කින් පැසෙන්ජර්ස් මිලියන 100කට යන කියන concept එකේ ගියොත් මතක තියාගන්න ඕනේ අපිට වඩා අපිත් දෙක කම්පීට් කරන රටවල් ගොඩාක් ඉන්නවා. මේ කට්ටිය සෙග්මන්ට්ස් හදලා ගන්නවා. ඒ හින්දා අපි holistic approach එකකට මම හිතනවා highway network එකත් එක්ක රටේ ඔව් හදන්න ඕනේ. බල ශක්තිය yes supply consistency එකක් තියෙන්න ඕනේ. ඒක පුනර්ජනීය විදුලියද නියුක්ලියර්ද කියන එක government policy එකක්. බයි ඒ අතරේ මම හිතනවා අපි එයාපෝට් කැපැසිටි ඉමීඩියට්ලි අද මේ ගවර්න්මන්ට් එක හරි කමක් නැහැ. ඒ 100 මිලියන් ටාගට් එක හදලා ප්‍රයිවට් සෙක්ටර් දෙක හරි එකතු වෙලා එතනට අපි ගියොත් අපිට ඔය කියන රෙවෙනියු එකට යන්න පුළුවන්. එතකොට බන්තිතුමා මට කියන්න දැන් ඔබ 100 මිලියන් කියලා ටාගට් කරනවා. දැන් අපි හිතමු 2030-31 වෙද්දී ඔබ මේ රටේ නායකත්වයට පත් වෙනවා. ඔබ ටාගට් කරන්නේ මේ ප්‍රමාණයම. මම හිතන්නේ අද feasible අපිට 80 to 100 මිලියන්. අද දැන් අපි දුබයි ගත්තොත් දැන් 275ක එයාපෝට් එකක් හදනවා. 275 මිලියන් passengers ලට services දෙන එයාපෝට් එකක් හදනවා. 85 මිලියන් ඉදා. ඉතින් මම හිතනවා අපි අවුරුදු 30කට සැලසුම් කළ යුතුයි. මේ අවුරුදු 30 ඇතුළත ඉන්දියන් ඒවියේෂන් එකේ growth එක බලුවම අද ලෝකේ fastest growing sector එක බවට ඉන්දියන් ඒවියේෂන් එක පත් වෙලා තියෙනවා. ඒ තුල අලුත් aircraft 2000කට වැඩි ඉන්දියන් මාකට් එකට එනවා. ඒකම ලෝකේ traveling ගත්තොත් India is the biggest traveling market and China. and මේ දෙකටම එන්න පුළුවන් number 1 hub එක ලංකාව. transit වලට. ඒකයි southern hemisphere northern hemisphere connect වෙන easy පහසුවෙන්ම connectivity එක අපි. අද ගෝලීය තත්ත්ව බලුවොත් middle east වල තියෙන tension එකත් එක්ක මම හිතනවා අපිට market එක capture කරන්න පුළුවන්. අවස්ථාවක් තියෙනවා ඔබ. ලොකු අවස්ථාවක්. තියෙන හැබැයි අද capture කරන්න ඕනේ. අවුරුදු 10කින් බෑ. කියන්නේ තව 5කින් බෑ. ඔව් 5කින් ඔප්ෂන් එකක් එයි. හැබැයි ඒකම තමයි අපේ බැංකින් සිස්ටම් එක. දැන් අපි ගත්තොත් මොල්ලිව්ස් ගත්තොත් ආයේ මම පොසිටිව් කැලි වලට රටවල් නම් කියනවා. ලංකාව හරහා තමයි මොල්ලිව්ස් වල බැංකින් ගොඩක් උනේ. හැබැයි අද යාලා වෙන බැංකින් ඔප්ෂන්ස් හොයලා තියෙනවා. ඇයි අපේ මැන්ඩේටරි කන්වර්ෂන් එක වෙන්න පුළුවන්, ටැක්සේෂන් එක වෙන්න පුළුවන්, ෆ්ලෙක්සිබිලිටි කම නැති වෙන්න පුළුවන්. මොකද මොල්ලිව්ස් වල ෆැමිලි එකක් එනවා නම් ප්‍රයිවට් ජෙට් එකක් එනවා. ඔව්. $50,000 plus බිල. අපේ $10,000 ආවම ප්‍රශ්න 1000ක් අහනවා. එයාක්‍රාෆ්ට් එක ලංකාවේ බාපු ගමන් මීඩියා වලින් ගිහිල්ලා එයාක්‍රාෆ්ට් එකක් කියලා ඒක නාමල් ගිහිල්ලා හරි කියනවා. ඔව් ඒක හරි. ඉතින් එතකොට ප්‍රයිවට් හයි එන්ඩ් රෝලර් කෙනෙක්, හයි එන්ඩ් ටුවරිස්ට් කෙනෙක් ප්‍රයිවට් ජෙට් එක ගෙනල්ලා මෙහෙ බාලා එක්ස්පෝස් කරගන්නේ ඇයි? මම කියන්නේ කාටවත් චෝදනා කරන්න එක නෙමෙයි. මම කියන්නේ අපේ සොසයිටි එකේ අපිට වෙන මුණ දෙන්න තියෙන ප්‍රශ්න. දැන් ඒ කාලේ මට මතකයි මත්තලට ප්‍රයිවට් ජෙට් එකක් ආවම නාමල්ගේ ප්‍රයිවට් ජෙට් එක ඇවිල්ලා කිව්වා. ඒක ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එක බිස්නස් එකක් ටේක් ඕවර් කරලා කෑෂ් ට්‍රාන්සැක්ෂන් ට්‍රාන්ස්පෝර්ට් එකක් කරා උගන්ඩා වලට ඒක රාජපක්ෂලගේ සල්ලි ගෙනිච්චා කියලා කිව්වා. ඉතින් මම හිතන්නේ මේ ඒක පොලිටිකල් වැඩක්. හැබැයි අනිත් පැත්තෙන් අපිත් රෙස්පොන්සිබල් වෙන්න ඕනේ. ඉතින් අදට මම හිතනවා
80 to 100 million කියන එක very achievable for next 10-15 years. But විසයි 35 නෙමෙයි අපි දැන් අද මේ සාකච්ඡා කරන හෙට උදේට මිඩල් ඊස්ට් වල මොනවා වේද කියන අපි දන්නේ නැහැ. ඔව්. ඔබ දැන් මේ ගුවන්තොටුපළ ගැන කතා කරා. මට මේක පොඩ්ඩක් අපි ඉතින් පොඩ්ඩක් එළියට යනවා. නමුත් මට මේක අහන්න ඕන. දැන් හම්බන්තොට එයාපෝට් එක තියෙනවා. දැන් මේක සංචාරකයවත් ෆ්ලයිට්වත් දෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඇයි එහෙම එකක් හැදුවේ? මත්තල හැදුවේ. මම ඇත්තටම මේක ඔබට නෙවෙයි එල්ල කරන්නේ. නමුත් ඔබ හා සම්බන්ධ වුණ රජයක්. නෑ මම හිතනවා හදපු ඩිසිෂන් එක හරි. හැබැයි දැන් පෝත් සිටියක් අපි හැදුවානේ. හැබැයි අද වෙනකම් මේ ආණ්ඩුවට තේරුම් ගන්න බැරුව නේ ඇයි පෝත් සිටිය හැදුවේ කියලා. අද පෝත් සිටි එකේ අපි ප්‍රොමෝට් කරන්නේ රියල් එස්ටේට් මිසක් ට්‍රාන්සැක්ෂන්ස් නෙවෙයි. ෆයිනෑන්ෂල් සිටි එකක වොලියුම් හැදුනොත් රියල් එස්ටේට් එනවා. හැබැයි අපි ඒකේ බැංකින් පොලිසි එකයි කම්පැනි රෙජිස්ට්‍රේෂන් එකයි ට්‍රාන්සැක්ෂන් ෆ්‍රීඩම් එක දෙන්නේ නැතුව අපි රියල් එස්ටේට් හොයනවා. ඒ වගේ අපි මත්තල ගුවන්තොටුපළක් හැදුවා. සතියේ මූවමන්ට්ස් 20 ගානකට නිකන් ගෙනාවා. හැබැයි සතියේ මූවමන්ට් 20 ගානක් නිකන් ගෙනාවම එකපාරට ආණ්ඩු මාරුනාම ඒකට වී ගබඩා කරනවා. ඒතර වී ගබඩා කරාට පස්සේ ආයෙ ඒක රීබ්‍රෑන්ඩ් කරන්න ලේසි වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අද ගත්තත් චාර්ටර්ස් බහුතරයක් එන්නේ මත්තලට. මේ අද අපිත් දෙන්න මේ කතා කරන වෙලාවෙ ගත්තත් චාර්ටර්ස් බහුතරයක් එන්නේ මත්තල. මම අදටත් විශ්වාස කරනවා මත්තල බිස්නස් මොඩල් එක වැරදි. මොකද මත්තල තමයි අපේ රටේ කැපැසිටි land wise capacity එක තියෙන එකම location එක. කටුනායක expansion කරන්න පුළුවන් තව එක terminal එකක්. maximum 6 to 7 million passengers. අපි සාඩින් ගැහුවා කියමුකෝ. දැන් යන විදිහට අපි කල්චර් එකෙන් කොටසක් ගන්නනේ 20 million වලට යන්න පුළුවන්. ජැෆ්නා එයාපෝට් එක 1 million plus යන්න බෑ අපිට. maximum 1 million යන්න පුළුවන්. වවුනිය අපි හදුවා කියමුකෝ. again 1 to 2 million තමයි අපිට charters වලට තමයි ගෙනියන්න වෙන්නේ. අපි 5 ගියා කියමුකෝ වවුනිය. දැන් වවුනිය ඇජෙන්ඩා එකේ කාගේවත් ඔළුවේවත් නැහැ මම මේ කිව්වට. හැබැයි ඊළඟට අපිට තියෙන්නේ කොතනද? 2500 hectares එක්ක aeronautical city එකක් එක්ක supporting services එක්ක ඊළඟට port and airport එකත් දෙක container transshipments වලට air and port දෙකම පාවිච්චි කරන්න පුළුවන්. එකම location එක හම්බන්තොට. මත්තල. ඉතින් මම හිතනවා මේ potential එක එකක් තේරුම් ගත යුතුයි. සහ strategic partners අපි තෝරගත යුතුයි. ඒ strategic partner කෙනෙක් එක්ක මේක political partner කෙනෙක් නෙවෙයි යා. මොකද අද අපිට වෙලා තියෙන අපි aviation and shipping sector එකට strategic partner ට වඩා governments හොයන්න government වලට හොයන්න වෙලා තියෙනවා political partners ලා. because of geopolitics. මේ අපි strategic partner කෙනෙක් එක්ක මම කෙලින්ම කියන මේ වෙලාව ideal middle east. strategic partner කෙනෙක් එක්ක long term ගියොත් අපිට මත්තල 80 million වලට easily expansion වලට ඉඩ තියෙනවා. capacity තියෙනවා. සහ supporting industries වල ඉඩ තියෙනවා. සහ supporting industry එකක් තියෙනවා, වරායක් තියෙනවා. industrial zone එකක් තියෙනවා. කොළඹ වරායට highway එක connect වෙලා තියෙනවා. so ලංකාවේ දකුණු ආසියාවේ ඊළඟ aviation international aviation hub එක. මොකද ඉන්දියාවේ අලුතෙන් domestic 100ක් හැදුවා. practical issues තියෙනවා. මොකද එයාලගේ domestic airport to international airports අතර තියෙන ගාස්තනය සහ රටේ එච්චර රට ලොකුයි. ඒ වගේම travelers ලා ඕන තරම් ඉන්නවත් එක්ක. passengers ලා. I think ඒවත් එක්ක airport maintenance, catering, ground handling, cargo, duty free, real estate ඔක්කොම ගත්තාම මම හිතන්නේ livable සහ marketable position එක තමයි මත්තල. ඉතින් අවාසනාවකට 2006-7 වෙනකොට අපි big picture එක අපේ රටේ දේශපාලනඥයට තිබ්බේ නැහැ. හුඟක් අය හිතුවේ මේ අවුරුදු 5 බලයට ඇවිල්ලා අපි එළියට යන්නේ කොහොමද? මේ අවුරුදු 5 මම මොකද්ද කරන්නේ? මේ 5 මම කරන එක හරිද? අද වෙලා තියෙන්නේ ඒක. ඒකේ හොඳම නිදසුන වර්තමානයේ ඇයි අපි මේ ක්‍රයිසිස් එකට මුහුණ දෙන්නේ? අපි ක්‍රයිසිස් එකට මුහුණ දෙන්නේ අපිට ස්ට්‍රැටජිකලි එනර්ජි සිකියුරිටි එකට ප්ලෑන් එකක් තිබ්බේ නැහැ. තිබ්බත් ඒක පොලිටිසයිස් කරලා නැවතුවා. හම්බන්තොට LNG plant එක නැවතුවා. කොළඹට නිව් ෆෝර්ට්‍රස් ඉන්වෙස්ට්මන්ට් එක LNG වලට කන්වර්ට් කරනකොට ඒක නැවතුණා. මැනා වින් පවර් ප්ලාන්ට් එක දැන් 2015 පස්සේ අද වෙනකම් වින් පවර් මෙගාවට් 120 130කට වඩා ග්‍රිඩ් එකට අවිල්ල නැහැ. වෙයි මන්නාරමේ ඕන තරම් කැපැසිටි තියෙනවා සහ ඕන තරම් ඉන්වෙස්ටර්ස්ලා තියෙනවා. උමාවේ හදනකොට ආපු ඇලිගේෂන්ස් ගත්තත් අද උමාවේ 120 නැත්තම් මේ වෙනකොට සමහරට ලොකු පවකත් වලට ගිහිල්ලා. මේක ගෝඨාභය මාත්‍යට තිබ්බේ නැහැ. මොකද ගෝඨාභයගේ ආණ්ඩුවේදී උමාවේ අවසන් වෙලා තිබ්බේ නැහැ. ඔව් ඒ වෙලාවෙ තිබ්බේ නැහැ. මෛත්‍රීපාල මාත්‍ය තමයි ඕපන් කරේ. නෑ රනිල් ක්‍රිස්මස් මාත්‍ය කාලේ. රනිල් ක්‍රිස්මස් මාත්‍ය කාලේ ඕපන් වුණේ. හැබැයි ඒක නැවතුවේ යහපාලන ආණ්ඩුව. යහපාලන ආණ්ඩුව ඒක තමයි. ඒක නැවතුවා පෝත් සිටි එක නැවතුවා. අද පෝත් සිටි එකේ ෆයිනෑන්ෂල් සර්විසස් වලට අපි ඕපන් කරලා තිබ්බනම් අපි මේ වෙනකොට මැචුවර් ඉනෆ් වෙනවා මිඩල් ඊස්ට් මාකට් එක කැප්චර් කරගන්න. යම් තාක් දුර අඩුම ගන්න අපි කියමු හයි එන්ඩ් ප්ලේයර්ස්ලා නෙවෙයි ඇට්ලීස්ට් මිඩල් ඇන්ඩ් ලෝ ප්ලේයර්ස්ලා ටික
කැප්චර් කරගන්න අපිට මාකට් එක මැචුර් වෙලා තියෙනවා. ඉතින් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි 2015න් පස්සේ එකක් 2015ට කලින් තිබිච්ච බිග් පික්චර් එක කාටවත් තේරුනේ නැහැ. 2015න් පස්සේ ආපු කිසිම ආණ්ඩුවක් සහ 2005ට කලින් ආපු ආණ්ඩුව අවුරුදු 5 ඇතුළත තමයි බලේ ඉන්නවා. ඊට පස්සේ වෙන දේ අපි ඊට පස්සේ මොකද හරි පොපියුලර් කැම්පේන් එකනේ රකින්න පරපුරක් නැහැ. කරන්න දෙයක් නැහැ. මං තනියෙන් ඉන්න ඊට පස්සේ මට ප්‍රශ්නේ ඇත්තට ප්‍රශ්නයක් නැහැ. එයා යනවා. ඉතින් මම හිතන්නේ ටුවරිසම් සෙක්ටර් එකටත් ගවර්න්මන්ට් එකට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි ගවර්න්මන්ට් එක ඉන්වෝල්ව් වෙන්නේ නැතුව ඉන්න එක. බිස්නස් එකට. හැබැයි සපෝටිං ඉන්ඩස්ට්‍රීස් ටික ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ටික හදන එක සහ ආණ්ඩුවේ මැදිහත් වීම SME සෙක්ටර් එකට ස්මෝල් ඇන්ඩ් මීඩියම් ස්කේල් ටුවරිසම් සෙක්ටර් එකට 100% කොන්සන්ට්‍රේට් කරන එක යාළගේ ක්වොලිටි එකයි ප්‍රොඩක්ට් එකයි හදලා තියෙන්නේ. එතකොට මන්ත්‍රීතුමා දැන් ඔබ කියනවා මේ පොලිසි වල ප්‍රශ්නයක් තියෙනවා කියලා. මට පැහැදිලිව කියන්න මොන වගේ පොලිසිද මෙතන වැරදිලා තියෙන්නේ? මොන වගේ දේවල්ද ඔබ වෙනස් කරනවා කියලා හිතන්නේ? මම දැන් එකක් තමයි අපේ අප්‍රෝච් එක. පොලිසි එකක් විදියට මම හිතනවා එයාපෝට්ස් වලට අපි එක්ස්පැන්ෂන් එකට යන්න ඕනේ. ඒකට බය වෙන්න හොඳත් නෑ. ඒකට ක්‍රිටිසිසම් නෙයි. හැබැයි අපි අනිවාර්යෙන් එයාපෝට් බිග් පික්චර් එකට මහා ලොකු වපසරයකට අපි ඉන්ඩස්ට්‍රි එක හදන්න ඕනේ. ඒවියේෂන් සෙක්ටර් එක. දෙවෙනි එක තමයි ෆයිනෑන්ෂල් සෙක්ටර් එක අපිට මොර ලිබරලයිස් කරන්න ඕනේ. මනි මූවමන්ට් එක. එහෙම වුණොත් අපිට සමහර විට පෝට් සිටි එක බේස් කරගෙන අනිත් රටවල ट्रांसैक्शंस ගේන්න පුළුවන්, ස්පෙෂලි මාල්ඩිව්ස් වෙන්න පුළුවන්, ඉන්දියාව වෙන්න පුළුවන්. ඉවන් ඩුබයි වගේ රටවල බැංකින් සෙක්ටර් එක අපිට ලංකාවට ඇට්‍රැක්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ බැංකින් සෙක්ටර් එක ලංකාව ඇතුළට ගන්න පොලිසි වල ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද එකක් ටැක්ස් කන්සිස්ටන්සි නැහැ පොලිසි එක. කාලෙන් කාලේ වෙනස් වෙනවා. එතකොට අපි කියමු ෆොරින් බැංක කෙනෙක් කියලා මේ ෆොරින් හොටෙල් එකක්. මේ හොටෙල් එකක් කියමු. වාගේ හොටෙල් එකක් කියමු. මේ බැංක එක ඕපන් කරනද අද වැට් එක මෙච්චරයි මාස 6කින් තව ගාණක්. you can't do your budgeting. ඊට පස්සේ mandatory conversion එක. ඊට පස්සේ රුපියලේ depreciate appreciate වෙන ගාණ රුපියල් වල තියාගන්න බෑ. ඒතකොට ඩොලර්ස් වලින් තියාගන්න ඕනේ. මම පොඩි මේ මහා ලොකු චේන්ජ් එකක් නෙවෙයි. හැබැයි යම් යම් policies වලින් මේ සෙක්ටර් එක අපිට ප්‍රොටෙක්ට් කරගන්න පුළුවන් උතරක් නෙවෙයි. ඔය කියන රෙවෙනියු එක 3.2 බිලියන් එක අපිට easily 5 බිලියන් වලට ගේන්න පුළුවන්. ඒ ෆ්‍රීඩම් එකේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක දුන්නා. ඒ වගේම ඔබ කලින් සඳහන් කරා මේ මිඩල් ඊස්ට් පැත්තෙන් ලොකු ඔපචුනිටි එකක් දැන් ඕපන් වෙලා තියෙනවා. දැන්ම කැප්චර් කළ යුතුයි කියලා. මොන වගේ ඔපචුනිටිද ඇත්තටම තියෙන්නේ? මේන්ලි ෆයිනෑන්ෂල් සිටි එකේ ෆයිනෑන්ෂල් සෙක්ටර් එකේ. ඒ වගේම තමයි ඒවියේෂන් සෙක්ටර් එක. අද ඩුබයි තමයි හබ් එක. ඩුබයි හබ් එක අද චැලෙන්ජ් වෙලා තියෙනවා. ඔව්. අද ඔල්ටර්නේටිව් එකක් හොයනවා. මේ ඔල්ටර්නේටිව් එකකට most secured Indian Ocean එකේ අපි. මොකද අපි බෝඩර්ස් උත් නැහැ. අපි බෝඩර්ස් එක ගහගන්න යන්නෙත් නැහැ. ඒත් අපේ එයා ස්පේස් එක safe. Relatively safe comparing to rest of the region. And අපිට පොලිසි එකක් විදියට ආණ්ඩුවට පුළුවන් නම් මේ සෙක්ටර් එක අද ඇඩ්‍රස් කරන්න. ලියුමක් ගහලා ඒකට ඊමේල් එකක් එනකම් බලන් ඉන්න එක නෙවෙයි. දැන් අපේ ස්ටයිල් එකෙන් අපි කියනවා අද අපි ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි එකේ 3කට ඊමේල් ගැව්වා දැන් රිප්ලයි එනකම් බලන් ඉන්නවා. එහෙම මල්ටි බිලියන් ඩොලර් බිස්නස් එක නෑ. ඒක රිලේෂන්ෂිප් බිල්ඩ් කරගෙන ගේන්න ඕනේ. ඉතින් ඒ තැනට ආණ්ඩුව පුෂ් කරොත් ආණ්ඩුව සහ ප්‍රෙසිඩන්ට් පර්සනලි මැදිහත් වෙලා ඒ කොන්ෆිඩන්ට් එක ඉන්වෙස්ටර්ට දුන්නොත් මම හිතනවා අපිට මිඩල් ඊස්ට් වලින් ගිලිහෙන මාකට් එක යම් කොටසක් මම කියන්නේ එන්ටයර් සෙග්මන්ට් එක කියලා යම් කොටසක් අපේ රටට ගේන්න පුළුවන්. රයිට්. අපි මන්සුදා දැන් එමු මේ අපි මේ ග්ලෝබලි අපි කොහොමද මේ පොසිෂන් වෙලා තියෙන්නේ කියන එක. ඊට කලින් අපි බලමු කොහොමද අපි මාකට් කරන්නේ කියන එක. දැන් ඔබතුමා දැන් ඉදිරියේ දැන් තියෙන ට්‍රෙන්ඩ් එක තමයි ගොඩාක් ඩිජිටල් ප්ලැට්ෆෝම් වලින් තමයි කරන්නේ. ඔබතුමා කොහොමද දකින්නේ මේක? ඔබතුමා ඉදිරියට ඉන්ෆ්ලුවෙන්සර් මාකටිං විදිහට මේ කරගෙන යනවද? සෝෂල් මීඩියා මාකටිං විදිහට අරන් යනවද? නැත්නම් ඩිජිටල් ස්ටෝරි ටෙලිං විදිහට අරන් යනවද? උදාහරණයක් විදිහට දැන් බාලි ගත්තොත් බාලි දැන් ඒගොල්ලෝ ඩොමිනේට් කරනවා ගොඩක් කන්ටෙන්ට් වලින්, ලයිෆ් ස්ටයිල් කන්ටෙන්ට් වලින් සහ ඒගොල්ලෝ කලින් හිටිය තැනට වැඩිය ගොඩක් අප්ග්‍රේඩ් තියෙනවා. මේක ඔබතුමා කොහොමද මේක දකින්නේ මොන විදිහටද? මම ඇත්තටම දකින්නේ ඔක මික්ස් එකක් තියෙනවා. අපිට අපේ ඔෆර් කරන්න පුළුවන් මේක ප්‍රයිවට් සෙක්ටර් ඩ්‍රිවන්. අපි මේ ප්‍රයිවට් සෙක්ටර් එකට ඒ ඉන්ෆ්ලුවන්ස් එක දුන්නොත් ආණ්ඩුවෙන් ඒ ෆ්‍රීඩම් එක දුන්නොත් සයි රෙස්පොන්සිබිලිටි එක දුන්නොත් මම හිතනවා තමන්ගේ ප්‍රොඩක්ට් එක තමන් විකුණනවා. සහ අපිට බ්‍රෑන්ඩ්ස් ඕනේ. දැන් මත්තල එයාපෝට් එකත් එක්ක ශැංග්‍රීලා ආවා හම්බන්තොට. අනන්තාරා ආවා. ඔව්. හිල්ටන් 33 ආවා. හිල්ටන් යාලා ආවා. ඇයි එයාපෝට් එක හයිවේ. nothing else. ඒකේ මම කියන්නේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක වෙන දේවල්. කොළඹට ශැංග්‍රීලා ආවම
ITC ආවා, සිනමන් ලයිෆ් එක ආවා. එන්ටයර් ලෝකේ තියෙන හොඳම බ්‍රෑන්ඩ්ස් එක එන්න පටන් ගත්තා. So මට අතුරු ප්‍රශ්නයක් අහන්න දෙන්න. ඔබතුමාලා මේ දේවල් ප්ලෑන් කරද්දී දවස්වල හයිවේ එකක් හදනවා මේවා කියද්දී ඔයගොල්ලෝ හිතුවද මේ වගේ ලොකු දේවල් සම්බන්ධ මේ වගේ හොටෙල්ස් මේ වගේ දිනුනේ ඒව ප්ලෑන් එකේ තිබුණා ඩීටේල් ප්ලෑනින් වලට ගියා අතරම. මොකද දැන් උදාහරණයකට ඇයි තාමත් අපිට චෝදනාවක් තියෙනවා ශැන්ග්‍රීලා ඉඩම ගැන. ඔව්. ඇයි ඒක දුන්නේ? රිස්ක් එකක් අරගෙන. මාකට් එක ඕපන් කරන්න. අපි එදා ඒක දීලා මාකට් එක ඕපන් කරපු හින්දා තමයි ඒ ෆ්ලඩ් ගේට් එක ඇරලා ලොකු රියල් එස්ටේට් ඉන්වෙස්ට්මන්ට්ස් ටික වගේම ලොකු හොස්පිටැලිටි සෙක්ටර් එකේ ඉන්වෙස්ට්මන්ට්ස් ටික ආවේ. මොකද අර සමහර වෙලාවට මතයක් තියෙනවා ලොකු ප්ලේයර් කෙනෙක් ආවම පොඩි ප්ලේයර්ස් ඩිස්ට්‍රොයි වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. ඔව්. ඒක මතයක්. ඔව් මතයක්. ලොකු ප්ලේයර් ආවොත් ලොකු ප්ලේයර්ගේ ඕවර්ෆ්ලෝ එක වෙනවා පොඩි ප්ලේයර්ට. සහ ඔටෝමැටික් ඩෙස්ටිනේෂන් එක ප්‍රොමෝට් වෙනවා. ඔව්. දෙකේ මම කියන්නේ මේ මාකටිං කියන කාරණේදී ආණ්ඩුව ෆ්ලෙක්සිබල් වෙන්න ඕනේ. මොකද ඒක ප්‍රයිවට් සෙක්ටර් ඩ්‍රිවන්. සහ ගවර්න්මන්ට් එකට පුළුවන් සබ්සිඩි එකක් දෙන්න. දැන් ඔය කියපු රටවල් හැම එකක්ම ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් වෙනවා නම් ගවර්න්මන්ට් එකකින් ඉන්වෝල්ව් වෙලා සබ්සිඩියක් දෙනවා. ඒක by way of aviation වෙන්න පුළුවන්, එයා ටිකට් එකකින් වෙන්න පුළුවන්, hospitality industry එකකින් වෙන්න පුළුවන්. සහ ඉන්ඩස්ට්‍රි එකත් මේකට සපෝට් කරනවා. ඉතින් මම දකින්නේ අපි අපේ ලොකුම පොඩිම ප්‍රශ්නේ තමයි මාකටිං කියන්නේ. ඒක අපි දැන් ඉන්ඩස්ට්‍රි එකෙන් හුවත් කියලා ලොකුම ප්‍රශ්නේ මාකටිං කියලා. ඔව් ඒක තමයි දැන් මට දැන් මම හිතන්නේ හිටියේ ඔබ දකි කියලා ලොකුම ප්‍රශ්නේ මේ ග්ලෝබල් මාකටිං කැම්පේන් ලංකාව ගැන මාකට් කරන දෙයක් නැහැ නේ. ශ්‍රී ලංකාව කිව්වම කවුද නොදන්නේ. දැන් අපි ස්පෝර්ට්ස් ගමුකෝ දැන්. අපි වර්ල්ඩ් කප් එක හොස් කරා. world highest viewed cricket tournament එක. ශ්‍රී ලංකාව ගැන කොමන්වෙල්ත් රටවල් ක්‍රිකට් ගන්නවට ලොකුම දකින්නවනේ. ඒක ඇතුලේ අපි ඉන්නවනේ. අපි ආණ්ඩුවක් විදියට මාකටිං කරනවා නම් එකක් ආණ්ඩුවට පුළුවන් ඉවෙන්ට්ස් වලට යන්න. මේ වගේ ඉවෙන්ට්ස් වලට බිට් කරලා ක්‍රිකට් වර්ල්ඩ් කප් එක වෙන්න පුළුවන්, කොමන්වෙල්ත් එක වෙන්න පුළුවන්, FIFA එකේ අපි මම ස්පෝර්ට්ස් මිනිස්ටර් කාලේ FIFA ක්‍රිකට් ස්ටේඩියම් එකක් මගේ එන්න සයින් අප් කරන්න බලුවා. අතට ඒක ඕල්මෝස්ට් හරි ගියා. මගේ පර්පස් එක උනේ අපි දන්නවා ඊළඟ වර්ල්ඩ් කප් එකක් යනවා සෞදි වලට. වෝම් අප් ගේම්ස් වලට රීජන් එකේ ලොකේෂන් ඕනේ. 32 වලින් පස්සේ. ඒතර ඒ වෝම් අප් ගේම්ස් වල රීජන් එකේ ස්ටේඩියම් හොයනකොට අපි ඒකේ ඩෙස්ටිනේෂන් එකක් වෙන්න ඕනේ. මොකද ගවර්න්මන්ට් එක කරන්න ඕනේ ස්ට්‍රැටජික් තින්කින් එක. ඒ ස්ට්‍රැටජික් තින්කින් එකට අපි ප්ලෑන් අවුට් කරන්න ඕනේ. අපි සූරාව ග්‍රවුන්ඩ් එක හැදුවේ 2011 වර්ල්ඩ් කප් එක ගන්න. මොකද ග්‍රවුන්ඩ්ස් 5ක් හෝ 4ක් තියෙනවනේ කෝස් ගන්න 5ක් තියෙනවනේ තනියම හොස් කරන්න. මේ පාර වර්ල්ඩ් කප් එක අපිට ආවෙත් ඒ ග්‍රවුන්ඩ්ස් හින්දා. ඒ ග්‍රවුන්ඩ්ස් නැත්තම් අපිට වර්ල්ඩ් කප් එක එන්නේ නැහැ. අපි FIFA එකත් එක්ක FIFA accredited stadium එකක් හදලා තිබුණා at least 15000 capacity. අපි ඊළඟ සෞදි අරේබියා හොස් කරන වර්ල්ඩ් කප් එකේ වෝම් අප් ගේම්ස් එන්නේ අපිට. රීජන් එකේ. මම කියන්නේ ආණ්ඩුව ඒ ස්ට්‍රැටජික් තින්කින් වලට යා යුතුයි. හැබැයි මේ හැම එකම කරන්න අපේ ඒවියේෂන් සෙක්ටර් එකේ ඒවියේෂන් එරොනොටිකල් නන් එරොනොටිකල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හැදුවේ නැත්තම් මම කියන්නේ පොලිසි මේක කෙනෙක් විදියට මගේ ලීස් කන්සර්න් එක මාකටිං. මොකද මාකට් කරත් එන්න පුළුවන් කැපැසිටි එක ලිමිටඩ් නා. ඒ ප්‍රශ්නේ. එතනින් එහාට අපි කොච්චර මාකට් කරත් ඔච්චරයි. right. හැබැයි අපි කැපැසිටි එක එක්ස්පෑන්ඩ් කරනකොට අපි වොලියුම් හැදෙනකොට then we can think about different marketing strategies. ඕන්නම් මම හිතනවා අපි හරි බ්‍රෑන්ඩ් එකක් දෙක්ක හරි පාර්ට්නර් එක්ක අපි එයාපෝට් එක්ස්පැන්ෂන් එකට ගියොත් ඒ පාර්ට්නර් ඒ බ්‍රෑන්ඩ් එක විසින්ම එයාපෝට් එක මාකට් කරනවා. මොකද එයාට බිස්නස් එක ඕනේ වොලියුම් එක ඕනේ. ඒ වොලියුම් එක ඇතුලේ අපි අපේ ගෙස්ට් එළියට ගන්න විතරයි තියෙන්නේ. ඒක ගවර්න්මන්ට් පොලිසියක් වෙන්න පුළුවන්. on arrival visa 24 hours වලට ෆ්‍රී දෙන එකක් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම පොලිසි. දැන් මේ ආණ්ඩුවෙත් මම දැක්ක හොඳ කාරණයක් තියෙනවා. සමහර රටවල වලට වීසා ෆ්‍රී කරලා තියෙනවා. on arrival ගන්න පුළුවන් කියලා තියෙනවා. හැබැයි ඉතින් තාම අපි අර බිග් පික්චර් එකේ නෑ කියලා මම කියන්නේ දැන් e-gates හයි කරා. එතන මම ඩිජිටල් මිනිස්ටර් කාලේ තමයි ඩීවි චානක මහත්වරයා එක්ක මම e-gates වලට ප්‍රොපෝස් කරේ. දැන් ඒක හයි කරා. හැබැයි තාම ඉමිග්‍රේෂන් ඔෆිසර් හැපැත්නම් සීල් එක ගහන්න ඕනේ. ඇයි ඇක්ට් එක මෙන් කරලා නෑ. මම කියන්නේ ඒ පොඩි පොලිසි ඩීටේල්ස් වලට ගියේ නැත්නම් අපි කොච්චර මේක කතා කරත් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ අපි කොච්චර ලංකාව ප්‍රොමෝට් කරත් ඩොලර් බිලියන ගාණක් දාලා අපේ රටේ මාකටිං කරත් එන්නේ එයාපෝට් එක නැත්තම් ආම එයාපෝට් එකේ පොලිම නම් ආවට පස්සේ ෆස්ට් ක්ලාස් එන හෝ ප්‍රයිවට් ජෙට් එකේ එන කෙනාට ඒ ෆැසිලිටි එක නැත්තම් එතකොට අපි හයි එන්ඩ් ටූරිස්ට්ලාම කොහොමද මාකට් කරන්නේ? එතකොට අපි කොහොමද මිඩල් රේන්ජ් එකේ ටූරිස්ට්ලා ගියේ ඊට පස්සේ අපි බයිනවා බෑක් පැකර්ස්ලා විතරයි ඉන්නේ කියලා. ඔව්. ඉතින් අපි ඒ අයගේ ප්‍රයිස් එකට වැලියු එකක් දෙන්න ඕනේ. what they spend they ඔෆිස් රට ඇතුළට ආවම වැලියු එක හම්බ වෙනවා. හොටෙල් එක අස්සට ගියාම ඒක හම්බ වෙනවා. මගේ එකයි කිව්වේ ඉන්ඩස්ට්‍රි එක තමයි මේක ප්‍රොටෙක්ට් කරගෙන ඉන්නේ. යම් කිසි කෙනෙක් මම බය නැතුව කියනවා ඉන්ඩස්ට්‍රි එක තමයි ටූරිසම් ලංකාවේ ප්‍රොටෙක්ට් කරගෙන ඉන්නේ. ඒක ගමේ තේ කඩේ ඉඳන්
මහා පරිමාණයේ ටුවර් ඔපරේටර්ස්ලා ඉන්බවුන්ඩ් අවුට්බවුන්ඩ් ඔපරේටර්ස් ට්‍රැවල් ඒජන්ට්ස්ලා දක්වා හොටෙලියන්ස්ලා දක්වා මේ ඉන්ඩස්ට්‍රි එක ප්‍රොටෙක්ට් කරගෙන ඉන්නවා. හැබැයි පොලිසි එකක් විදිහට අපි ගත්තා. පොලිසි මේක කෙනෙක් විදිහට මම බැලුවොත් මම හිතන්නේ මගේ ලොකුම ටාස්ක් එක සහ චැලෙන්ජ් එක තමයි අපිට රටක් විදිහට මේකට අවශ්‍ය ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හදලා දෙන එක. එතකොට මන්ත්‍රීතුමා දැන් ඔබගේ මේ ලීස්ම කොටස තමයි මේ මාකටිං කියන කොටස. දැන් මම කරපු ඉන්ටර්වයුව බරගානකින් ලොකුම කොටස තමයි මේ මම කියන ක්‍රිටිසිසම් ගොඩක් එයි. මාකටිං කියන එක. නමුත් මම හිතනවා ඔබ ඊට වැඩිය හයින් දෙයක් හිතනවාද කියලා මම හිතනවා. නමුත් මට මේක පැහැදිලිව කියන්න. දැන් මොල්ඩිව්ස් ගත්තොත් ඒගොල්ලෝ කේට කරන එක පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ මාකට් එකක් තියෙනවා. තායිලන්ඩ් ගත්තොත් ඒගොල්ලෝගේ මාකට් එකක් තියෙනවා. එතකොට ඔබ දකින්නේ ලංකාව මොනතන පොසිෂන් කරනවා කියලාද වර්ල්ඩ් මාකට් එකේ? මේකේ අපි ලංකාව ඇත්තටම ඩෙස්ටිනේෂන් එකක් විදියට මික්ස් ඇන්ඩ් මැච් එකකට අපි යන්න වෙනවා. අපිට මොල්ඩිව්ස් වල තියෙන ප්‍රයිවසි එක අපිට දෙන්න බෑ. මේ ඊට වඩා හොඳ බීච් එකක් අපිට දෙන්න පුළුවන්. අපේ තියෙන හයික් එක අපේ තියෙන වයිල්ඩ් ලයිෆ් එක මොල්ඩිව්ස් වලට දෙන්න බෑ. අපේ තියෙන බාලි වල තියෙන සර්ෆින් ගත්තොත් බාලි වල තියෙන වේව් එක අපිට අරුගම්බේ නෑ. අරුගම්බේ වේව් එක උනාකූරුවේ නෑ. උනාකූරුවේ තියෙන වේව් එක ඉක්කඩුවේ නෑ. ඉතින් මේ හැම එකක්ම ඩෙස්ටිනේෂන් එකක්. සෝ අපි ඩෙස්ටිනේෂන් එකක් විදියට මාකට් කරනවා මිසක් මොකද රටක් විදියට අපි මාකට් රටක් විදියට හැමෝම දන්නවා. මොල්ඩිව්ස් ගත්තත් බාලි ගත්තත් ඉන්දියාව ගත්තත් මම දන්නේ අපේ රටේ අපිට ආවේනික වුණු කල්චර් එකක් තියෙනවා. අපේ ආවේනික වුණු ට්‍රැඩිෂන්ස් අපිට තියෙනවා. මිනිස්සු වෙන එක්ස්පීරියන්ස් එකකට. ඩුබායි වල දකින්න දේ ලංකාවේ බලන්න එන්නේ නැහැ. මොල්ඩිව්ස් වල දකින්න දේ ලංකාවේ බලන්න එන්නේ නැහැ. ඒකට මොල්ඩිව්ස් යනවා. බාලි වල දකින්න දේ බාලි වලට යනවා මිසක් ලංකාවට එන්නේ නැහැ. ඉතින් අපි මොල්ඩිව්ස් ඉන්දියා බාලි දුබායි UK ඔෆර් කරන එක අපි ඔෆර් කරන්න ඕනේ නැහැ. මොකද අපිට ආවෙනු කල්චර් එකක් තියෙනවා. හෙරිටේජ් එකක් අපිට තියෙනවා. අපේ හිස්ටරි එකක් අපිට තියෙනවා. ඉතින් මේක බේස් කරගත්තු පොසිෂනින් එකකට අපි ලංකාව ගෙනියන්න ඕනේ. ඊළඟට ඔබතුමා මෙන්න මේ අවස්ථාවේ රටේ නායකත්වයේ දරනවා නම් මේ ටූරිසම් එක ගැන ඔබ මොනවද ගන්න පියවර? දැන් අපි බලන්න මන්ත්‍රීතුමා ඊස්ට් ඇටැක් එක, කොවිඩ් එක, ඊට පස්සේ ඉකොනොමික් ක්‍රයිසිස්, පොලිටිකල් අන්රෙස්ට්, ඊට පස්සේ දිත්වක් උනාටුව, ඊට පස්සේ දැන් මේ මිඩල් ඊස්ට් මොකද මේක දෙපැත්තක් අපි බලන්න ඕනේ. එකක් තමයි අපි කොතැනද පොසිෂන් වෙන්නේ කියන එක. මොකද මේ වෙලාවේ මොන මාකට්ස් ඕපන් අප් වෙලා තියෙන්නේ. අපි ඇත්තටම ඕපන් අප් වෙච්ච සුළු මාකට්ස් අතර එකක්. ලංකාව ඇවිල්ලා ට්‍රැවල් කරන්න පුළුවන් තැනක්. ඉතින් මම හිතන්නේ ආණ්ඩුව මේ වෙලාවේ පළවෙනිම දේ කර යුත්තේ අපි සේෆ් ඩෙස්ටිනේෂන් එකක් විදිහට එස්ටැබ්ලිෂ් කරන එක. Security. National security we are concerned and we are safe. So you are safe to travel කියන එක එස්ටැබ්ලිෂ් කරන එක. දෙවෙනි එක තමයි මේ කොස්ට් එකත් එක්ක තියෙන SMEs ටික ප්‍රොටෙක්ට් කරන එක. අත්තින ටැක්ස් සිස්ටම් එක සහ මේ තියෙන වල්නරබිලිටි එකත් එක්ක අපේ පොඩි ස්මෝල් ටූරිසම් සෙක්ටර් එකේ ඉන්න පොඩි හොටෙල්ස්, ලොජ්, රෙස්ටෝරන්ට්ස් ටික ප්‍රොටෙක්ට් කරන එක. අපිට ලොකු එන්වයරන්මන්ටල් බර්ඩන් එකකුත් එනවා. දැන් වතුර ප්‍රශ්නයක් වෙනවා. දැන්ටත් සමහර තැන්වල බවුසර් වලින් බෙදෙන හොටෙල්ස් වල විතරේ ඔපරේට් කරන්න පුළුවන්. අපි කතා කරන වෙලාවේ. මේකට ගවර්න්මන්ට් එකේ ස්ට්‍රැටජි එක මොකක්ද? මොකද වතුර නැහැ කියලා මතේ ගියොත් තව හිට් එකක් අපිට එනවා. අපේ ඒකේ ස්ට්‍රැටජි එක මොකක්ද? සහ අපි එනර්ජි කොස්ට් එක වැඩි වෙනවා. මේ එනර්ජි කොස්ට් එකත් එක්ක සමහර හොටෙල්ස් වලට සර්වයිව් වෙන්න බෑ. 200,000 බිලක් කියන තැනට දැන් 210,000 20,000 එනවා මොකද 10% ඉන්ක්‍රීස්මන්ට් එක ටූරිසම් සෙක්ටර් එකට ආපු නිසා. ඉතින් ගවර්න්මන්ට් එකේ යම් මැදිහත් වීමක් මේකට අවශ්‍යයි. ඒක ලෝකෙම දෙනවා. අද අපි ගත්තොත් ඉන්දියාවත් මැදිහත් වෙලා තියෙනවා, ඕස්ට්‍රේලියාව වගේ රටවල් මැදිහත් වෙලා තියෙනවා. හැබැයි ඒ අතර මම හිතනවා අපි එයාලයින්ස් එක්ක දැන් නිගෝෂিয়েට් කරන වෙලාව අපේ ඔල්ටර්නටිව් එයාපෝට්ස් පාවිච්චි කරන්න. අර ඉස්සරත් මම කිව්වා වගේ මේ ඊමේල් එකක් ගහලා උත්තරයක් යනකම් ඉඳලා හරියන්නේ නැහැ. ඇග්‍රෙසිව් නිගෝෂියේෂන් එකට යන්න ඕනේ මේ වෙලාවේ. මොකද අපි ශ්‍රී ලංකන් එයාලයින්ස් එක සම්බන්ධයෙන් අපි එකක් මිස් කරගත්තා. අවස්ථා දෙකක්. එකක් එයාබස් එක කැන්සලේෂන් එක. අද ඒ 350s ටික ෆ්ලයි කරනවා අනිත් එයාලයින්ස්. අපිට එන්න තිබිච්චා. ඉතින් අද අපිට එයාලයින් එකට එයාක්‍රාෆ්ට්ස් නැහැ. අනිත් පැත්තෙන් රීනිගෝෂියේට් කරන්න තිබ්බ කියලා මම හිතනවා කොවිඩ් එක වෙලාවේ ලීසස් ටික. ඒක යම් තාක් දුරට නිගෝෂියේට් කරා. මේ තව හાર્ඩ් නිගෝෂියේට් කරා නම් අපිට තව කොස්ට් එක අඩු කරගන්න තිබ්බා. මොකද රටකට නැෂනල් කැරි එකක් ඕනේ. ඒක ප්‍රයිවට් සෙක්ටර් එක දුවනවද ආණ්ඩුව දුවනවද කියන එක නෙවෙයි. හැබැයි we have to have our own carrier. ඒ තීරණය මතද ඔබ එමිරේට්ස් වලින් ඉවත් වෙලා ආයිමත් ශ්‍රී ලංකන් එයාලයින් වලට? ඔව් එක හේතුවක් ඒක මොකද එකක් අපේ ඩෙස්ටිනේෂන්ස්. මොකද අපේ රූට්ස් භාගයක් එමිරේට්ස් තමයි හැන්ඩල් කරේ. ඉතින් අපි ඒවියේෂන් හබ් එකක් වෙනවා නම් අපේ කම්පිටිටිව් මාකට් එකේ එක්කෙනා අපිට ඒක හබ් එකක් වෙන්න දෙන්නේ නැහැ.
පළවෙනි එක අපේ නැෂනල් එයාර්ලයින් එක තමයි ෆස්ට් ෆ්ලයි කරන්නේ. අපේ එයාපෝට් එකක් හදනවා නම් නැෂනල් කැරියර් ෆ්ලයි කරන්නේ නැත්නම් වෙන කැරියර් කෙනෙක් ෆ්ලයි කරන්නේ නැහැ. එතකොට අපි ඒවියේෂන් සෙක්ටර් එක එක්ස්පෑන්ඩ් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ඒවියේෂන් සෙක්ටර් එක ඇතුලේ අපේ ඩොමෙස්ටික් එයාර්ලයින්ස් එක්ස්පෑන්ඩ් වෙන්න ඕනේ. නැෂනල් කැරියර් ඇතුළේ ඩොමෙස්ටික් ඒවියේෂන් අපි ගිහින් ලංකාවේ ගත්තත් ඒ කාලේ තව ප්‍රයිවට් සෙක්ටර් එකේ හෙලිටුවර්ස් එයාර් ෆෝස් එකෙන් කරා සහ සෙනොක්ලා එයාක්‍රාෆ්ට්ස් ගෙනාවා. එතකොට කොස්මොස්ලා ගෙනාවා. තව කම්පනීස් කීපයක් එයාර්ලයින්ස් පටන් ඩොමෙස්ටික් හෙලිකොප්ටර් ෆ්ලයින් පටන් ගත්තා. ඉතින් මේ ඒ අයිඩියා එකත් එක්ක තමයි අතර එමිරේට්ස්ලාගෙන් මේ ඩීල් එක එක්සිට් උනේ. හැබැයි අවාසනාවකට මම කිව්වා වගේ 2030 ප්ලෑනින් නැති හින්දා 10 year ප්ලෑනින් නැති හින්දා එකක් මේක දැක්කේ නැහැ. සහ සමහරට තේරුම් ගන්න නැතුව ඇති. හැබැයි අවසානයේ අපි කම්පන්සේෂන් ගෙවන දැන්ට ගියා. කැන්සලේෂන් වලට. හැම ඩීල් එකම. ඉතින් මම හිතන්නේ අපි කළ යුතු දේ තමයි දැන් ඒවියේෂන් සෙක්ටර් එක ලෝක වෙනස් වෙලා. highly competitive. prices මේ ක්‍රයිසිස් එක ඇතුලේ 3-4 ගුණයකින් වැඩි වෙනවා. එතකොට ෆ්ලයින් කියන එක affordable ද කියන ප්‍රශ්නේ තව ටික දවසකින්. එතකොට ඒකෙදි ලෝකෙත් යම් තැනකට එයි මේක සෙටල් කරගන්න. මොකද ලෝකේ හැම රටක්ම ෆ්ලයි කරනවා සහ යාලගේ ඉන්ඩස්ට්‍රීස් යාලා ප්‍රොටෙක්ට් කරගන්න ඕනේ. හැබැයි අපි කොතනද පොසිෂන් වෙන්නේ සහ අපි මේ වෙලාවේ කාත් එක්කද අපි පාර්ට්නර්ෂිප් එකට යන්නේ කියන එක පිළිබඳව ආණ්ඩුව තීන්දුවක් ගත යුතුයි. සහ ආණ්ඩුව මම හිතන්නේ සීරියස් නිගෝෂියේෂන් එකකට ඒ කට්ටිය එක්ක යන්න ඕනේ. ඉතින් මම හිතනවා අවංකව හිතනවා මිඩල් ඊස්ට් තමයි අපිට තියෙන ඔපචුනිටි එක. එකක් මාකට් එක ඕපන් අප් වෙනවා ඔපචුනිටි එක. සායයට කෑෂ් ෆ්ලෝ එක තියෙනවා. හරි. මන්ත්‍රීතුමා දැන් ආයෙත් පස්සෙට යනවා මේ මාකටිං කියලා මේ කැලේ කොටසක්. මොකද මේක කලින් ආපු ප්‍රශ්න නිසා මම මේ ඔබගේ අදහස මේ දරගන්න උත්සාහ කරන්නේ. මම දැනගන්න ලැබුණා ලංකාවේ ඉහළම පෙළේ සන්නාමයක් සහිත මේ ටී බ්‍රෑන්ඩ් එකක්. ඒගොල්ලොන්ට ඉන්නවා PR ඒජන්සි 12. ලංකාවට PR ඒජන්සි නැත. ඔබ බලයකට පත් වුණා. ඔබට අවස්ථාවක් ලැබුණා. ඔබ මේ PR ඒජන්සි යූස් කරනද ඒවා අවශ්‍යයි කියලා හිතනද ඔබට? ඒක අවශ්‍යයි. අවශ්‍යයි. හැබැයි අපේ රෙගියුලේෂන් සහ අපේ ඇඩ්මිනිස්ට්‍රේෂන් ස්ට්‍රක්චර් එක ඇතුලේ PR ඒජන්සිස් හයර් කරන්න නීතියක් නැහැ. ඒකත් මට දැනගන්න ඕන. ඔව් ඒක හරි. ඒතර හයර් කරන කෙනා අනිවාර්යෙන් හිර යනවා. එහෙම ප්‍රශ්න. එහෙම ප්‍රශ්නක් තියෙනවා. ඒකේ මම කිව්වේ උඟක් අපි මේ සිස්ටම් චේන්ජ් එකක් නෙවෙයි අත සිස්ටම් අප්ග්‍රේඩ් එකක් වෙන්න ඕනේ. ලෝකේ යන ට්‍රෙන්ඩ් එකක් දෙකක් මූව් වෙන්න ඕනේ. ඉතින් අපි PR ඒජන්සියක් ගත්තොත් අද අපේ එයාපෝට් එකට PR ඒජන්සියක් නැහැ. ලෝකේ හැම එයාපෝට් එකකම PR ඒජන්සිස් ඉන්නවා. අපේ එයාලයින් එකට මම දන්නේ ඉන්නවද නැද්ද කියලා. මම දන්නේ නැහැ. ඉතින් තමයි ගැන කමෙන්ට් කරන්න. හැබැයි මම හිතනවා ඉන්න ඕනේ. ටූරිසම් සෙක්ටර් එකට එක සෙක්ටර්ස් වයිස් දැන් අර කියපු අපි කියමු හයි එන්ඩ් ටූරිස්ට්ලාට ප්‍රොමෝට් කරන වෙනම ඒජන්සිස් ඉන්නවා. ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා බේස් කරන් යන වෙනම ඒජන්සිස් ඉන්නවා. ඉතින් මේ අයව අපි කන්සල්ට් කර යුතුයි සහ ඒ අයව පාර්ට්නර් කරගත යුතුයි. ඒ වගේම අපි පෝට් සිටි එක ගන්න. දැන් මේ අපි ටූරිසම් කියලා ගන්නේ B2B එකනේ. හැබැයි එතනින් එහාට ගිහපුව අපි බිස්නස් ටූරිසම් එක. අපි දැන් පෝට් සිටි වගේ තැනක අපි long term visa දීලා ලංකාව ඇතුළට ගේන්න බලාපොරොත්තු වෙන අය. බැංකින් වලට ගේන්න බලාපොරොත්තු වෙන ෆයිනෑන්ෂල් සෙක්ටර් එකට ගේන්න බලාපොරොත්තු වෙන අය. ඒ වෙනම සෙක්ටර් එකක්. ඒ අයත් යම් තාක් දුරට ටූරිස්ට්ලා තමයි හැබැයි long stay. ඒතකොට ඒ වගේ අයට කවුද ප්‍රොමෝට් කරන්නේ? කවුද එයාට කතා කරන්නේ? කවුද ඒ අය වෙනුවෙන් මාකටිං කරන්නේ? ඉතින් මේ හැම සෙක්ටර් එකකටම මම හිතනවා අපි ලෝකයේ ට්‍රෙන්ඩ් එකක් දෙක අනුගත විය යුතුයි. ඒක සමහර විට සමහර දේශපාලන පක්ෂ සහ සමහර නායකයෝ හිතන්න පුළුවන් මේක නාස්තියක්. මේ කාටද සල්ලි අම්පු කරන්න දෙන්නේ. එහෙම නැපි. නැරටිව් එක හැදෙන්නේ. වෙදින් ලෝකේ කම්පිටිටිව්. අපි එනකම් බලන් ඉන්නේ නැහැ. සා ඉන්දියන් සාගරයේ මුතු ඇටය කී හැමදාම ඉන්නත් බෑ. එහෙමනම් ඒකට වැලියු එකක් අපි හදන්න ඕනේ දැන්. ඒ වැලියු එක හදන්න මොකද මේකේ වැලියු එකක් හදන්න පුළුවන් රටක් නැචරලි. සා ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හොඳ රටක්. අපිට තියෙන්නේ අපේ බිස්නස් එක සහ ලොන්ග් ටර්ම් ස්ට්‍රැටජි එක නැතිකම. මේ ටූරිසම් සෙක්ටර් එක. ඒ හින්දා මම හිතනවා ඒ අවශ්‍ය රෙගියුලේෂන්ස් හැදෙන්න ඕනේ. ඒ ෆ්‍රීඩම් එක දෙන්න ඕනේ ටූරිස්ට් බෝඩ් එක අපි ට්‍රස්ට් කරන්න ඕනේ. අපිට දැන් වෙලා තියෙන ට්‍රස්ටිං ප්‍රශ්නේ නේ. අපි ටූරිස්ට් බෝඩ් එක ට්‍රස්ට් කරන්නේ නැහැ. අමාත්‍යාංශය ට්‍රස්ට් කරන්නේ නැහැ. ඇමති ට්‍රස්ට් කරන්නේ නැහැ. ලේකම්ම. ඉතින් අන්තිමට අරයා කරොත් මෙයා හොරා වෙනවා, මෙයා කරොත් එයා හොරා වෙනවා. ඒ හින්දා අන්තිමට කවුරුත් ඩිසිෂන් එකක් ගන්නෙ නැහැ. එතන ඔබ හිතනවාද මේ ලීඩර්ෂිප් lack of leadership කියන එක මෙතන තියෙනවා කියලා? මේ හැමදේටම මැදිහත් වෙලා මේ ලීඩර්ෂිප් එක yes but ඒක මොඩර්නයිස්ඩ් කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒක අලුත් ට්‍රෙන්ඩ් එකක් දෙක යන ලෑස්තිද සහ ඩ්‍රාස්ටික් රැඩිකල් චේන්ජස් වලට ලෑස්තිද කියන ප්‍රශ්නේ. අපි හයිවේ හදනකොට හයිවේ හිතලා තිබ්බේ නැහැ මහින්ද රාජපක්ෂ. ඒක රැඩිකල් චේන්ජ් එකක්. හැබැයි ඒක අපි අන්තිමට අද වෙනකන් ඒක නෙගටිව් පාර්ට් එකක් තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. ඔව්. අපි එයාපෝට් දේශපාලන වශයෙන් අපි එයාපෝට් එක්ස්පෑන්ඩ් කරනකොට
මත්තල සෙකන්ඩ් ෆේස් කොළඹ සෙකන්ඩ් ෆේස් එක තාම නැහැ. ඒක එක හේතුවක් වහල නිලුම් කොළයක් වගේ. නිලුම් කොළයක් වගේ කියලා වහල චේන්ජ් කරලා කෙහෙල් කොළයක් වගේ. right? ඉතින් මගින් ඒ වගේ පටු ඒවෙන් අපි අයින් වෙන්න ඕනේ. ඒක මොන පොලිටිකල් පාර්ටි එක මම හිටියත් වෙන කවුරු හිටියත් ඒ වගේ පෙටි මයින්ඩ්සෙට් එකෙන් අයින් වෙලා ෆෝවර්ඩ් තින්කින් සහ ලෝකේ ට්‍රෙන්ඩ් එකත් එක්ක මේ රට අපි සානගත කරොත් මම හිතනවා අපේ රටේ ටූරිසම් සෙක්ටර් එකේ අපි 20 මිලියන් ටූරිස්ට්ලට අවුරුදු 15කින් 20කින් මාස 6කින් නෙවෙයි යන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මොකද අපිට කැපැසිටි එක තියෙනවා. අපිට ප්‍රොඩක්ට් එකක් තියෙනවා. අපිට කැපැසිටි එක නෑ ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඒ ප්‍රොඩක්ට් එකට හරියන වොලියුම් එක හැදුවොත් එයාපෝට්ස් බේස් කරගෙන සහ හම්බන්තොට වරායේ පැසෙන්ජර් ටර්මිනල්ස් ටික බේස් කරගෙන මම හිතනවා කැපැසිටි එක ඉබේම බිල් වෙනවා. මන්ත්‍රීතුමා මම දැන් ඔබෙන් අහන්න යන ප්‍රශ්න කීපයක් තියෙනවා. මේ ප්‍රශ්න ඇත්තටම මේ අපේ මේ ජෙනරල් මැනේජර්ස් අලයන්ස් එකක් තියෙනවා. මේ හොටෙල් වැඩ කරන ඒගොල්ලොන්ගෙන් ආපු ප්‍රශ්න කීපයක් තමයි තියෙන්නේ. රයිට් මට පෞද්ගලිකව ඒගොල්ලෝ යොමු කරලා තිබ්බා. ඔබත් එක්ක මම මේක කරන්න යනවා කිව්වම සංචාරක වීසා මතින් ලංකාවේ ඉඳගෙන බිස්නස් කරන මේ සංචාරකයෝ ඉන්නවා. ඒගොල්ලෝ ගැන ඔබ බලයකට පත් වෙද දවසක ඔබ එකක් අර මම ඉස්සෙල්ලා කියපු ඩිරෙගියුලේෂන් එක. يعني අපි ඕවර් රෙගියුලේටඩ්. එහෙම මාකට් එකකට අපි ඇඩ්‍රස් කරනවා නම් ප්‍රොමෝට් කරනවා නම් ඒකට අවශ්‍ය ලීගල් බෑග්ග්‍රවුන්ඩ් එක අපි හදලා දෙන්න ඕනේ. ඒකට අවශ්‍ය වීසා රෙගියුලේෂන් එක අපි හදලා දෙන්න ඕනේ. ඒ අයට බැංක් account එක ඕපන් කරන්න පර්මිෂන් දෙන්න ඕනේ. අපි සමහරලාට අපි කියනවා අපි long term visa එකක් දෙන්න හැබැයි බැංක් account එකක් බෑ. ඒ කියන්නේ මේ හම්බු කරන්න පිටරටකට සල්ලි ගෙනියන්න. ඔව්. නේ ඒ කියන්නේ දැන් වෙන්නේ. දැන් අපි ඩිජිටල් කරන්සි ගමුකෝ. USDT හරි ක්‍රිප්ටෝ හරි ෆොරෙක්ස් ට්‍රේඩින් හරි මොකක් හරි ඔය ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ඩිජිටල් නොමැඩ් ටූරිසම් ඩිජිටල් නොමැඩ් කෙනෙක් එනවා නම් ඔහුට බැංක් account එක ඕපන් කරන්න අපි දෙන්න ඕනේ. ඔව් ඒක ගැටලුවක් නෑ. දීර්ඝ කාලයක් රැඳී ඉන්නවා මම හිතන්නේ. අවුරුද්දක කාලයක්. හැබැයි අපි මේ රෙගියුලේෂන් නැති හින්දා සමහර සෙග්මන්ට්ස් අපි සම්පූර්ණයෙන් වහලා තියෙන හින්දා හෝ ඩිරෙගියුලේට් ඕවර් රෙගියුලේට් කරලා තියෙන හින්දා තමයි ඒ වගේ බ්ලැක් මාකට් එකක් හැදෙන්නේ. පංචතුමා දැන් මෙතනින් මේගොල්ලෝ මේ අහලා තියෙන්නේ මේ සංචාරක වීසා අරගෙන ඔය ඩවුන් සවුත් වලේම රෙස්ටොරන්ට් එහෙම දාගෙන ඒ වගේ කට්ටිය නේද ඒ අයටත් ඇයි ටූරිස්ට් වීසා එකෙන් එන්නේ ඔෆිෂියල් channel එකක් නැති නිසා. හරි. හැබැයි අපි ඔෆිෂියල් channel එකක් හැදුවොත් under supervision subject to us tax system අපේ banking system එක ඇතුලේ අය ඉන්නවා. හරියට. දැන් එහෙම එකක් නැති හින්දා අද ඒක බ්ලැක් මාකට් එකක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒකේ මම කියනවා forward thinking modern thinking වලට අපි ගියේ නැත්තම් ඒ ක්‍රයිසිස් එකට අපිට ෆේස් කරන්න බෑ. මොකද ඕක ලංකාවට ආවෙන එක පොදු ප්‍රශ්නයක් නෙමෙයි. ලෝකේ හැම රටකම අපි මේ සෙග්මන්ට්ස් දකිනවා. හැබැයි ඒ රටවල් ඒව අයිඩෙන්ටිෆයි කරලා ඒකට අවශ්‍ය රෙමඩි එකක් හදනවා. ඉතින් මම හිතන්නේ ඒ රෙමඩි එක අපි හදන්න ඕනේ. ඉතින් ඒ අය ඉලීගලි වැඩ කරනවා. මම හොඳටම දන්නවා මාත් වැල්ලා ඉන්නේ නිතරම යන කෙනෙක්. ඉතින් ඒ අයගේ හැසිරීම රටාව සහ ඒ අයගේ වීසා කැටගරි ගැන. හැබැයි ඉතින් ඒ අයව චැලෙන්ජ් කරන්නේ කවුද? ගමේ කට්ටිය චැලෙන්ජ් කරොත් අර ඉතින් හැබැයි මේක රෙගියුලේට් කරලා තිබ්බොත් අඩු ගානෙන් එක්ක එයා එන්නේ නැහැ. මොකද අපිට රෙස් කරාට පස්සේ අර අපි අය කම්ප්ලේන් කරාට පස්සේ අපිට ගන්න සිස්ටම් එකක් තියෙනවා. කියන්න දෙයක් තියෙනවා. මේ පාත් එක එන්න කියලා. ඒ පාත් එකේ ආවේ නැත්නම් අපිට බය නැතුව ලීගල් ඇක්ෂන් එකක් ගන්න පුළුවන්. හැබැයි අද අර හූසිය ටෙරරිස්ට් කෙනෙක් තමයි තුවක්කු බිම තිබ්බම ටෙරරිස්ට් සිවිලියන්. තුවක්කු අතර ගත්තම ටෙරරිස්ට්. ඉතින් හොටෙල් එකේ කොෆි එකක් බොනකොට ටූරිස්ට්. බායගේ වැඩ කරනකොට එම්ප්ලොයර්. ඉතින් කවුද දන්නේ? එන වෙලාව හැටියට තමයි. මේක මම හිතන්නේ ඔය වීසා කැටගරිස් පවා අපි රීවිසිට් කරන්න ඕනේ. ඒ අනුව අදට ගැලපෙන වීසා කැටගරිස් අපි ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ. රයිට්. අපි ඔතනින් තවත් ටිකක් පල්ලෙහාට එනවා. මේ සංචාර ශාස්ත්‍රය ගත්තම අපි හෝටල් වල වැඩ කරන ළමයි ඉන්නවා. ගොඩක් තැන් තියෙනවා. ඉතින් ඔබට අවබෝධයක් තියෙනවද මන් දන්නේ නැහැ. නමුත් මේ සේවකයන්ගේ ලොකු විශාල ගැටලුවක් තියෙනවා ස්කිල් වැඩ කරන අය නැති ප්‍රශ්නය. ඒගොල්ලන්ට ලොකුම හේතුවක් තමයි දීමන අඩුයි කියනවා, ෆැසිලිටිස් මදි කියනවා. ඔබට ඒ ගැන අදහසක් තියෙනවද? නෑ මෙහෙමයි දැන් වෙන්නේ අපි ඉන්කියුබේටර් එකක් විතර පාවිච්චි කරනවා. අපි 6 months train කරනවා පිටට යවනවා. මම එකපාර foreign employment bureau එකක් දෙක ලොකු ආගියුමන්ට් එකක් ගියා. මොකද foreign රටවල් වලට අපි යවන්නේ ස්කිල් ලේබර් එක. අපි සමහර ගවර්න්මන්ට්ස් බලයට ආවම යාලා කියනවා අපි ස්කිල් ලේබර් යවන්නේ. ඔව්. හැබැයි මේ ඩොමෙස්ටික් සර්වන්ස්ලා යවන මයින්ඩ්සෙට් එකෙන්ම තමයි ටූරිසම් සෙක්ටර් එක දිහා බලන්නේ. අතන මම හිතනවා ටූරිසම් සෙක්ටර් එකේ අපි යවනවනේ අන්ස්කිල්. මොකද එයා ස්කිල් එක කරලා ලංකාවට එන්නේ. ඒක අරගෙන ලංකාවට එනවා. බෑ අපි කරන්නේ මොකද්ද? මෙහි ස්කිල් එක ගත්තු කෙනාව අපි යවනවා. මන්ත්‍රීතුමා ස්කිල් එකක් ට්‍රේනින් එකක් නැති කවුරුත් ඒගොල්ලෝ බාර ගනීද? අපිට ඉන්ඩස්ට්‍රියක් තියෙනවා.
අපි කරන්න ඕනේ ටුවරිසම් සෙක්ටර් එක ඇතුලේ අපි ඔපචුනිටිස් තියෙනවා. ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවා. හැබැයි ඒක ඇතුලේ අපිට යන කෙනා නවත්තන්න බෑ. යන කෙනා යයි. හැබැයි අපි යවන කෙනාව එන්කරේජ් කරනවද නැත්නම් ලංකාවේ තියාගන්න එන්කරේජ් කරනවද? ඒ ක්වෙස්චන් එක නේ අපි ආන්සර් කරන්න ඕනේ. හැබැයි අපි ස්කිල් ලේබර් විතරයි ටුවරිසම් සෙක්ටර් එකේ අපි එක්ස්පෝර්ට් ෆොරින් රටවලට යවන්නේ කියලා කියවපු ගමන් අපි එන්කරේජ් කරනවා. ඒක අපි එන්කරේජ් කරනවා. හැබැයි අපි නෝමල් ලේබර් වුණත් අන්ස්කිල් වුණත් ටුවරිසම් අපි යවන්න. හැබැයි ස්කිල් ලේබර් අපි මෙහි තියාගන්න ගවර්න්මන්ට් එක ප්‍රොමිනන්ස් එකක් දෙනවා කියනවනම්. එතනදී අපි අපේ අයව ප්‍රොමෝට් කරනවා මේ නතර වෙන්න. සහ අපේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ඒ යට ලේයර් එකේ ඉන්කම් එකේ ප්‍රශ්නකුත් නැහැ. සීසන් එක ඇතුලේ. හැබැයි අපි සීසනල් වලට යන හින්දා. දැන් සහ ෆයිනෑන්ෂල් ෆිස්කල් මැනේජ්මන්ට් එකේ ඉෂුව එකකුත් තියෙනවා. ඉතින් මේ හැම එකක්ම මම හිතන්නේ এডুকেෂන් සහ ලොන්ග් ටර්ම් ස්ට්‍රැටජි එක යන කාරණා. හැබැයි අද ගත්තොත් අපේ ඒජින් පොපියුලේෂන් එකක් තියෙන්නේ. කැමති වකම that's the truth. ඔය කියන තරම් මයිග්‍රේට් කරන අවුරුදු 20කින් ළමයි ඉන්නවද කියන්නත් ප්‍රශ්නයක් එනවා. ඉතින් පැහැදිලිවම මේ සෙක්ටර් එක ඇතුලේ අපි ඒ රෙකග්නිෂන් එක සහ ඒ රෙස්පෙක්ට් එක ඉන්ඩස්ට්‍රි එකේ දෙන තැනට පරිවර්තනය කරේ නැත්නම් අපි කොච්චර ලොකු බ්‍රෑන්ඩ් එකක් ගෙනාවත් අපිට ලේබර් ඉම්පෝට් කරන තැනට යන්න වෙනවා. රයිට්. අපේ සෙග්මන්ට් අතර මේ ළඟදී බොහොම ආందోලනයකට තොර දුන්නා මේ LGBTQ කියන සෙග්මන්ට් එක. ව්‍යාපාරිකයෙක් විදිහට මම මේ සෙග්මන්ට් එක ටූරිසම් එකට ගේනවා නම් මම පෞද්ගලික කැමති කියලා මම ඔබට යෝජනා කරනවා. නමුත් පොත්පත්වල දාලා දරුවන්ට උගන්වනවා නම් මම ඒකට අකමැතියි. ප්‍රොමෝට් කරන්න අවශ්‍ය නැහැ. නමුත් සයිලන්ස් විදිහට මේක ටූරිසම් එක ඇතුලේ අපි ඒකට ෆැසිලිටිස් හදනවා නම් මගේ කැමති කියලා මම යෝජනා කරනවා. ඔබේ අදහස මොකක්ද මේ සම්බන්ධව? දැන් අර ඉස්සෙල්ලා වුණාද අපි ලංකාව කොතනද බ්‍රෑන්ඩ් කරන්න කියලා. අපි ලංකාව සෙක්ෂුවල් ඔරියන්ටේෂන් මත ප්‍රොමෝට් කරන ටූරිසම් වලට බ්‍රෑන්ඩ් කරනවද? කල්චර්ඩ් හෙරිටේජ් එක හිස්ටරි එක එක්ක අපි බ්‍රෑන්ඩ් වෙනවද? නේචර් එකත් එක්ක අපි බ්‍රෑන්ඩ් කරනවද? ওই ප්‍රශ්න දෙක තමයි අපි ඩිසයිඩ් කරන්න ඕනේ. අපි කල්චර් එක හෙරිටේජ් එක නේචර් එක එක්ක හිස්ටරි එකත් එක්ක අපි බ්‍රෑන්ඩ් වෙනවා නම් මම හිතනවා සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක මත අපි බ්‍රෑන්ඩ් වෙන්න ඕනේ නැහැ. අවශ්‍ය නැත කියන එක තමයි උපදෙස්. හරි. තම පැහැදිලි උත්තරයක් ලැබුණා. හරි. අපි දැන් මේ අවසාන කොටසට අපි එන්නේ වංශිතුමා. දැන් මේක බලාගෙන ඉන්න ව්‍යාපාරිකයෝ ඉන්නවා. ස්ට්‍රගල් වෙනවා. දැන් අපි උනත් ව්‍යාපාරිකයෝ විදිහට සෑහෙන ස්ට්‍රගල්. ඉතින් මට ඔබේ දේශපාලන ව්‍යාපාරයේ ජීවිතය ආශ්‍රයෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දැන් ඔබ ඇත්තටම ජනාධිපතිවරයෙක්ගේ පුතෙක්. ඒ විදිහට ඔබ ජනාධිපති විදිහට හිටියා. ඊට පස්සේ ආය අගමැති විදිහට හිටියා. ඊට පස්සේ එකපාරටම අරගලයක් එක්ක මේ හැමදේම නැති වෙලා යනවා. ඊට පස්සේ ඔබට තනියම නැගිටින්න සිද්ධ වෙනවා. හරි? මේක ඇත්තටම මම හිතන්නේ ලේසි වැඩක් කියලා. මට කියලා දෙන්න ඔබ කොහොමද මේකට මුහුණ දුන්නේ? දැන් මේ අවස්ථාවේදී ඔබට ඔබේ පියත් ක්‍රියාකාරීව නැහැ, බාපලත් නැහැ ක්‍රියාකාරීව. ඔබ තනියෙන් මේක කරගන්න ඕන. ඔබ නමුත් කාටවත් චෝදනා කරනවා පේන්නේ නැහැ. දැන් සාමාන්‍ය කෙනෙක් නම් ආණ්ඩුවට බණී, ඒකට බණී, ඒක සාමාන්‍ය. ඒක යගෙන ප්‍රෙෂර් එක. මම වැරද්දක් කියන්නේ නැහැ. නමුත් ඔබ මේ සියල්ල කොහොමද දරාගත්තේ? මේක අපි මේ ව්‍යාපාරික විදිහට නිකන් ගලවපගෙන අපි කතා කරමු මන්දිතුමා. දැන් මට ඇත්තට මේ ක්‍රීඩාවෙන් ආපු දෙයක්. මම හැමදාම කියන දෙයක්. මොකද මම අවුරුදු 6 ඉඳන් එක වසරේ ඉඳන් ක්‍රීඩාව එක්ක හැදිච්ච කෙනෙක්. සහ ක්‍රීඩාවේ ජය පෙරදුම සහ මම අවුරුදු 16 තමයි මම ෆස්ට් 15 රක් ගහන්නේ. දැන් මම පොඩි. මම තමයි ටීම් එකේ යංගස්ම. ඒ ආපු පන්නරය සහ අත්දැකීම. මම ඇත්තටම විශ්වාස කරනවා අපි යම් කිසි දෙයක් කරනවා නම් හැම දෙයකම අප් ඇන්ඩ් ඩවුන්ස් තියෙනවා දැන්. ටූරිසම් සෙක්ටර් එක ගත්තොත් ඊස්ට් ඇටැක් එක. ඊස්ට් ඇටැක් එකට බිඳුවට වැටෙනවා. හැබැයි තනියම නැගිට ව්‍යාපාරිකයෝ කී දෙනෙක් ලංකාවේ ඉන්නවද? ආණ්ඩුවක හෝ වෙන ඉන්ස්ටිටියුෂන් එක සපෝට් කරන්න නැතුව. හැබැයි ඒකම ඊට පස්සේ කොවිඩ් ආවා. ආයෙ වැටුණා. හැබැයි ඉතින් ආයෙ අපි නැගිටින්නේ. ආයෙ අපි ඔලුව උස්සගෙන ප්‍රී කොවිඩ් ගානටම ගෙස්ලා යන තැනට, රෙවෙනියු හදන තැනට, රසල්ලි වෙන තැනට අපි ආවා. ඒ වගේම දැන් ඊට පස්සේ අරගලයක් ආවා. ඒ අරගලේදී සම්පූර්ණයෙන්ම අපි ෆැමිලි එකක් විදිහට වැටුණා. ඒක තමයි. හැබැයි ඉතින් මම හිතන්නේ ඒක තමයි ලයිෆ් එක. ඒක ජීවිතේ. ඒකට අපි මුණ දෙන්න ඕනේ. සහ ඒකට මුණ දෙන්න බැරි නම් පොලිටික්ස් කරන්න නැති වෙන්න ඕනේ. ටූරිසම් සෙක්ටර් එකේ බිස්නස් කරන යම් තරුණ ළමෙක් ඒ ලාභ අලාභ දෙක විඳ ගන්න බැරි නම් ග්ලෝබල් ක්‍රයිසිස් එකක් එක්ක එන හෝ ඩොමෙස්ටික් ක්‍රයිසිස් එකක් එන චැලෙන්ජ් එකට ෆේස් කරන්න බැරි නම් බිස්නස් එකක් කරන්න හොඳ නැහැ. නම් ජොබ් එකක් කරන්න ඕනේ. ඉතින් මම හිතනවා මට ස්පෝර්ට්ස් වලින් සහ ෆැමිලි එකෙන් ආපු පන්නරය සහ මගේ වයිෆ්ගෙන් ලැබෙන සපෝට් එක
මොකද ඔක්කොමත් කළා ගෙදරින් සපෝට් එක හම්බුනේ නැත්තම් ආයෙ වැටෙනවා. ඉතින් ලිමිනිගෙන් ලැබෙන ඒ සපෝට් එක සහ අම්මා තාත්තගෙන් ලැබිච්ච පන්නරය සහාය උපදෙස් එක මොකද මම දැක්කේ පොලිටික්ස් මම දැක්කේ වැටීම් සහ නැගිටිම්. මොකද අපේ තාත්තා එදා JVP කාල සීමාව තුළ හැසිරිච්ච විදිය අපේ ගෙවල් වලට බෝම්බ ගහනකොට එතන මට අවුරුදු 3-4යි. ඒ ආපු අත්දැකීම ඒ දැක ඒ පොඩි කාලේ තිබිච්ච අඳුරු මතකයක් නෙවෙයි මතක නෙවෙයි ඒවා ඡායාවන්. ඒවා ඡායාවන් අවුරුදු 4 එක්කෙනෙක්ට ඒක මතක තියෙන විදියක් නෑ. හැබැයි යම් සිද්ධියක් වුණා කියලා මම දන්නවා. ඒක පොලිටිකල් බේස් දේශපාලනින් වුණා කියන එකක් දන්නවා. ඊට පස්සේ LTT එකත් එක්ක යුද්ධ පටන් ගත්ත කාලේ නම් මෙහෙම එළියේ පාරේ යනකොටත් දැන් ගහයිද හෙට ගහයිද අද ගහයිද කියන දන්නේ නැති ලයිෆ් එකක් තමයි අපි හිටියේ. මම දැන් හැම එකකින්ම ප්‍රෙෂර් වෙලා ඇවිල්ලා ඊට පස්සේ පොලිටිකලි තුන්පාර මං ඉරේ ගියා 2015 කාල සීමාව තුළ. ඉතින් හැම එකටම මුණ දුන්නා. මම දැන් එකක් ඔව් ෆැමිලි එකෙන් ආපු අත්දැකීම. නිසා ලයිෆ් එකේ ෆේස් කරලා. වාස මම හිතනවා මම හැමදේම පොසිටිව් ගන්න කෙනෙක්. මම කවදාවත් නෙගටිව් බලන්නේ නැහැ. මට ඕන තරම් බයිනවා. හැබැයි මම තව කෙනෙක්ට බැන්නා කියලා මට සැටිස්ෆැක්ෂන් නැහැ. ඒ බනින කෙනාට මට දෙන්න පුළුවන් හොඳම ආන්සර් එක තමයි මගේ පර්ෆෝමන්ස්. මම රාග මැච් එක සීසන් එකක් පෙරදුනොත් මගේ ටීම් එකේ ස්කෝලේ ක්ලබ් එකේ ෆෑන් බේස් එකට මට දෙන්න පුළුවන් හොඳම ආන්සර් එක ඊළඟ අවුරුදු දිනන එක. එහෙම නැත්නම් උන්ට බයින එක නෙවෙයි. ඉතින් මම දන්නවා ලයිෆ් එකෙත් මම දකින්නේ මට දෙන්න පුළුවන් හොඳම ආන්සර් එක තමයි මට ආපු හැම චෝදනාවක්ම ඒ අය විසින් අපි මේක වැරදුනා නේද අපි වැරදියට තේරුම් ගත්තා නේද කියන තැනට මයින්ඩ් එක හදන්න පුළුවන් නම් ඒක හදන තැනට මට පර්ෆෝම් කරන්න පුළුවන් නම් අපි මෙයා ගැන හිතන් හිටිය එක්කෙනා නෙවෙයි මෙයා වැරදි අපි මෙයා ගැන හිතපු දේ වැරදි මෙයා මේ කරන දේ හරි කියන තැනට මගේ පර්ෆෝමන්ස් හදන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි මගේ අචීව්මන්ට් එක. නැත්නම් තනතුරද කොතනද ඉන්නේ කොතනද යන්නේ කියන එක නෙවෙයි. මොකද ඒ ලයිෆ් එකේ තමන්ගේ සැටිස්ෆැක්ෂන් එක. මම හිතනවා මගේ සැටිස්ෆැක්ෂන් එක ඒක. ඒ ඉඳලා ඉතින් චැලෙන්ජස් වලට මම කැමතියි. චැලෙන්ජ් වලට ෆේස් කරනවා. ඉතින් මම දැන් තරුණ අයට අද ලෝකයේ තියෙන ලංකාවේ තියෙන ලොකුම අභියෝගය මේ චැලෙන්ජස් වලට මුහුණ දෙන්න පුළුවන් ද බැරිද කියන්නේ. ඉතින් මුහුණ දෙන කෙනා බය නැතුව ෆේස් කරන කෙනා සර්වයිව් වෙයි. ඒ සර්වයිව් වෙන කෙනා ජීවිතේ ගොඩ නැගෙයි. ඔබතුමා ගොඩක් අපිට මේ තියෙන ප්‍රශ්න මොනවා හරි ඔබ ස්ට්‍රෙස් වුණොත් ඔබ සාමාන්‍ය මොනවද කරන්න කැමතියි? මම සර්ෆ් කරනවා. ඉතින් මම හිතන්නේ ලොන්ග් ඩේ එකකට පස්සේ මගේ හොඳම රිලැක්සේෂන් එක තමයි සර්ෆ් කරන එක. ඔව්. දුවනවා. 5-6 කිලෝමීටර්ස් හැමදාම දුවනවා. ඔව්. එක මම වක් මෙඩිටේෂන් පැත්තට බලයි. යෝගා කරනවා. ඉතින් නන්දන සයක තමයි මම සිරිවර්ධන සයක නන්දන සිරිවර්ධන මාස්ටර් එක්ක යෝගා කරන්නේ. ඉතින් මම හිතන්නේ මගේ ලයිෆ් එක බැඳලා තියෙන එතන. ස්පෝර්ට්ස්, කල්චර්, රිලිජියස්, ස්පිරිචුවැලිටි පැත්තෙන් තමයි මම ගොඩනගලා මම අවුරුදු 6 දී වෙජිටේරියන් වුණේ. ඔබතුමා මේ යෝගා කරන්නේ මේ ෆොටෝ ගහන්නත් නෙවෙයි. නෑ නෑ. මම යෝගා කරන සමහර ආසන ෆොටෝ ගහලා නෑ මම. ඒව දාන්නෙත් නෑ මම. සහ මම මෙඩිටේට් කරන පැත්තට බරයි. සහ මම අවුරුදු 6 දී වෙජිටේරියන් වුණේ. දැන් මට මේ අවුරුද්දේ තව දින කීපකින් 40යි. ඒ කියන්නේ දැන් අවුරුදු අපි එක වයසේ ඇත්තට. එක වයසේ. දැන් අවුරුදු 34ක් මම වෙජිටේරියන්. මස් මාළු විතර කන්නේ නැහැ. ඒ මගේ ලයිෆ් ස්ටයිල් එක. මම හැදිච්ච විදිහ මගේ නෝනත් එහෙමයි. ළමයිට බලෙන් විතරක් එහෙම කවන්න try කරන බෑ ඒකත් අමාරුවෙන් කරගන්නේ. හැබැයි අර ස්පෝර්ට්ස් පැත්ත තමයි අතන ෆැමිලි එකත් එක්ක මොකද පොඩි එකෙක් දුවනවා මගේ. පොඩි බබාට තමයි අවුරුදු 6යි. ඉතින් ලොකු එක්කෙනාට එයාත් මාත් දෙක දුවන්න එනවා. එයාත් සර්ෆ් කරන්න එනවා. ඉතින් මම දන්නේ රිලැක්සේෂන් නම් නේචර් එකත් එක්ක එන්වයරන්මන්ට් එකත් එක්ක මූඩ් එක සහ පරිසරය එක්ක තමයි ඉන්නේ. හරි. ඔබතුමා මට කියන්න ඉතින් මේ පරිසරයත් එක්ක ගෙවන්න කැමති නම් නිවාඩු පාඩුවක් ලැබුණ ගමන් මම දන්නේ අපිට කොච්චර නිවාඩුවක් හම් වෙනවද කියන එක. ඔබේ දරුවන් බිරිඳ එක්ක කොහෙද වැඩියෙන් යන්න කැමති? යන්නේ අක්කල අපේ වයිෆ්ලා ගෙදර හො වීරකැටියේ අපේ ගෙදර. මේ දෙකම ගමක්. ඒ දෙකම ඉඩ කඩන් තියෙන ඉඩ තියෙන තැනක්. තංගලේ මම යන්න වැඩිපුර කැමති මොකද සර්ෆ් කරන්න පුළුවන් ඉඳලා. ඉතින් හුඟක් වෙලාට එහෙ තමයි යවෙන්නේ වෙලාවක් හම්බුනොත්. හැබැයි මම පොලිටිකල් වැඩ වලටත් එහෙ ගියාම පොඩි අයගේ නිමාඩුවට එහෙ ගෙන්න ගන්නවා. ඉතින් වැඩිපුර ඉන්නේ ওই තැන් දෙකේ තමයි. හරි මන්ත්‍රීතුමා ඔබට මොනවා හරි මේ ශ්‍රේෂ්ඨ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අයට වචනයක් කියන්න පුළුවන් නම් මේක තමයි ඔබේ අවස්ථාව. කොහොමද මේ වෙලාව තමයි අභියෝගාත්මක වෙලාවක්. සම ඉන්ඩස්ට්‍රි එක කෙරේ අපිට ලොකු රෙස්පෙක්ට් එකක් තියෙනවා. මොකද අභියෝග පිට අභියෝග ආවත් ඉන්ඩස්ට්‍රි එක සර්වයිව් වුණා. අවුරුද්දක් යුද්ධ කරනකොටත් මේ ඉන්ඩස්ට්‍රි එක සර්වයිව් වුණා. ඒ යුද්ධේ කාලෙත් යම් ප්‍රමාණයක් සංචාරකයෝ ලංකාවට ගෙනාවා. යුද්ධෙන් පස්සේ ලොකු බූස්ට් එකක් ආවා. ඊස්ට් ඇටැක්ස් වලින් පස්සේ අපි වැටුණා. හැබැයි ආයේ ඉන්ඩස්ට්‍රි එක නැගිට්ටා. COVID-19ට පස්සේ වැටුණා. අරගල එක්ක යම් ඩ්‍රොප් එකක් ආවා. අරගලේ පටන් ගන්න කලින් මාසේ 1,06,000ක් සංචාරකයෝ මාර්තු මාසේ ලංකාවට ආවා. ඊට පස්සේ එහෙම මේක
ඩ්‍රොප් වෙන පටන් ගත්තා. ඒ වගේම තමයි මේක self driven industry එකක්. industry එක විසින් තමයි industry එක දුවන්නේ සහ මේ industry එකේ තුල යැපෙන පවුල් දහස් ගණක් ඉන්නවා. විශේෂයෙන්ම high end බුටික් මහා පරිමාණයේ හෝටල් වගේම ගමේ කුඩා පරිමාණයේ හෝටල් මේ ඉන්ඩස්ට්‍රි එක ආරක්ෂා කරනවා. සහ මේ අපේ ඉන්ඩස්ට්‍රි එක තුල තියෙන රෙපියුටේෂන් එක ආරක්ෂා වෙන්නේ ඒ අයගේ හැසිරීම මත. ඒ අයගේ හැසිරීම මත තමයි මේ ඉන්ඩස්ට්‍රි එක සම්පූර්ණයෙන් ආරක්ෂා වෙන්නේ. මොකද ඒ අය යම්කිසි නෙගටිව් දෙයක් කරොත් ඒක මුළු ඉන්ඩස්ට්‍රි එකටම බලපාන. හැබැයි පුළුවන් තරම් ඒ අය මම දන්නවා පෞද්ගලිකව උත්සාහ කරනවා ඉන්ඩස්ට්‍රි එක ප්‍රොටෙක්ට් කරගෙන ගෙස්ගේ ආරක්ෂාව තහවුරු කරගෙන යන්න. ඉතින් මේක අභියෝගාත්මක කාලයක්. ශක්තිමත්ව ගොඩනගන්න ශක්තිමත් වෙන්න ප්ලෑන් කරන්න ඊළඟ අවුරුදු ගානට. මම හිතනවා අපේ රටේ අපි රීජන් එකේ වගේම මේ ඉන්දියන් ඕෂන් එකේ හබ් එක බවට අනාගතේ පත් වෙනවා. ඉතින් ඒ සඳහා ඔබ එක්ස්පීරියන්ස් එක සහ ඔබේ අත්දැකීම් භාවිතා කරලා මේ අසීරු අවස්ථාව පන්න ගන්න ස්ට්‍රැටජිකලි ප්ලෑන් කරන්න. ඔබේ ශක්තිය යොදවන්න රට වෙනුවෙන්. හරි. ඒ තමයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා රට විකුණන විදිය. මේකත් රට විකුණන විදියක්. හරි. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා රට විකුණන විදිය තමයි ඔය කියන්නේ. ඉතින් මන්ත්‍රීතුමනි අපි මේක මේ විදිහට අවසන් කරමු. වැඩසටහනක් අවසානයේ අපේ සම්පත් දායකයන්ට අපි සුබ පතනවා. ඉතින් මම මේ විදිහට ඔබට සුබ පතන්නම්. කවදා හරි දවසක ඔබට අද බන් මන්ත්‍රීතුමා කියලා කතා කරේ. ඉතින් ඔබට ජනාධිපතිතුමා කියලා ආමන්ත්‍රණය කරමින් නැවතත් මේ වගේ වැඩසටහනක් කරන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.